හඟුරංකෙත අධිකාරිගම විසු ඩීඑම් යශෝමැණිකේ මෑණියන් හා ඩීඑම් හීම්බණ්ඩා පියතුමා ඇතුළු පරලොව සැපත් පවුලේ ඥාතීන් හා හිතවතුන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පින්වත් දූදරු මුණුබුරු හා මිනිබිරියන් විසින් මෙම උතුම් ධර්මදානමය පින්කම සිදු කරනු ලැබීය. පරලොව සැපත් ඩීඑම් යශෝමැණිකේ මෑණියන්ටත් ඩීඑම් හීම්බණ්ඩා පියතුමාටත් උතුම් නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් වේවා. මෙම උතුම් ධර්මදේශනාව සැදැහැසිතින් සංවිධානය කළ සියලු දෙනාගේ ජීවිත අන්ධකාරයෙන් මිදී ධර්මාලෝකයෙන් ඒකාලෝකමත් වේවා. මෙම උතුම් ධර්මදේශනාව ශ්‍රවණය කරන ඔබ සැමට උතුම් තෙරුවන්ගේ ආශිර්වාදයෙන් සියලු යහපත් ප්‍රාර්ථනා ඉටු වේවා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สารณากมนังสัมปุณนังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิติสารเนนสัดถิงปัญจสีลังธัมมังสาธุกังสุรักขิตังกัตวาอัปปมาเดนสัมปาเดตับบังහැම දෙනාම දෑත නළලේ තබා අපේ අඳුරු ලෝකය සදා කාලයට ප්‍රභාමත් කොට බදාල මේ ලෝකයට උදා වූ ස්වර්ණමය හිරු මඩලයයි කිව යුතු මහානුභාව සම්පන්න දසබල ඥානධාරී අපගේ අනධීවර ශාස්ත්‍රූන් වහන්සේ වන අපට අමාසුව සලසා දුන් භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේගේ රන්රැස් පැතිර නැගෙන සිරිපාපියුම් අභියස සියලු දෙනාගේම උත්තමාංග නමස්කාරයම වේවා කියලා සාදු කියන්න. දැන් මේ බුද්ධ වන්දනාවෙන් පසු අපි
ධර්මකාමී දෙවියන්ටද ආරාධනා කරනවා මේ උතුම් දහම් පිළිසඳර ශ්‍රවණය කරමින් උතුම් ධර්මාවබෝධය පිණිස පාරමී ධර්ම සම්පාදනය කරගනිත්වා කියලා අපි දේව ආරාධනාව සමන්ත චක්කවාලේසු අත්‍රා ගත්තන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සුවිසුද්ධ සීලේසු සින්ධූපමස්ස සමාධි ධම්මේසු පඨවි සමස්ස අනන්ත ඥානේසු ගගනූපමස්ස නමාමි සිරසා සිරිගෝතමස්ස පිරිසිදු සිල් කන්ද සමුදුර සේමා නිසල සමාධිය මිහිකත සේමා අනන්ත ඥානය අහසක් සේමා සිරිපා අභියස පිනිපා වේවා සාධු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අප්පමාද රතා හෝත සචිත්ත මනුරක්ඛත දුංගා උද්ධර තත්තානං පංකේ සන්තෝව කුංජරෝති මේ උතුම් අවස්ථාවට අනුකම්පාවෙන් වැඩම කොට වදාළ අපගේ කල්යාණ මිත්‍ර පැවිදි සහෝදර අවසරයි අපේ සාගර සුමන ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයෙන් මට සමාව අවසර ලැබේවා. පින්වත් සිල්මෑණියන් වහන්සේ ආදරණීය දූල පුතාලා ඇතුළු ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වතුනි හැම දිනාටම පුණ්‍යාත්මී නිමේෂයක් වාසනාවන්ත උතුම් මොහොතක් වේවා කියලා මම පළමු කොට හදවතින්ම ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. හැමෝම සිල්වතුන් ලෙස දැන් මේ උතුම් දහම් කතාව ශ්‍රවණය කරන්නයි බලාපොරොත්තු වන්නේ. නිවේදකතුමා පැහැදිලි කළා මේ උතුම් පින්කමේ අරමුණ. ඒ පින්වත් ශාන්ත මැතිතුමාගේ දයාබර මෞතුමියට පියතුමාට පුණ්‍යානුමෝදනා කිරීම සහ මේ උතුම් මොහොතට පැමිණි හැම දිනාටම දහම් සුව සලසා දෙමින් තමයි මේ උතුම් බණ මඩුව සහ සංවිධානය උනේ. අපි හැමෝම පින්වතුනි මිනිස් ලෝකෙට ආපු පෙරකල පින් ඇති සත්පුරුෂ පිරිසක්. මම එහෙම කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාහල ශ්‍රී සද්ධර්මයට අනුව. බුද්ධ වචනේ තියෙනවා මහණෙනි මිහිපිට යමෙක් උපදිද්දී
මනුස්ස ලෝකේ කෙනෙක් උපදිද්දී පතිරූප දේශ වාසයත් සත්පුරිස උපනිශ්‍රයත් අත්ත සම්මා පනිධියත් පුබ්බේච කත පුඤ්ඤතාවත් යන කරුණු 4 යමකුගේ ජීවිතයේ පිහිටනවා නම් එයා වාසනාවන්ත කෙනෙක් කියලා. සරලව කියනවා නම් තුනුරුවන් වහන්සේලාගේ ඇසුර සම්බුද්ධ ශාසනය පවතින සහ ඒ උතුම් බුදුසසුනේ පිහිට ආධාරය ලබන්නට සුදුසු ප්‍රදේශයක ඉපදීමත් ඉන් ඉක්බිතිව පරම පූජනීය මහා සංඝරත්නයෙහි දසුන නිසුර ඇසුර ලැබීමත් සරලව කියනවා නම් තිසරණේ පිහිටන්න ලැබීමත් ඒ තුලින් තමා උතුම් දහම් මඟ සුචරිත මඟ නිවන් මඟ සැනසෙලි මඟ තම ජීවිතේ පිහිටුවීමත් තවත් සරලව කියනවා නම් කාය වාග් මනෝ සුචරිතයෙන් යුක්ත වීමත් යන මේ කරුණු 3 කෙනෙකුට ලැබෙනවා පුබ්බේච කත පුඤ්ඤතා යන මෙන්න මේ කාරණේ හේතුවෙන් පෙර කළ පින් ඇති බව බුද්ධ වචනේ ඒ කාරණේ ඊටාම පැහැදිලිව දේශනා කළා. පුබ්බේච කත පුඤ්ඤතා යේ වෙත්ත පමානං කියලා දේශනා කළා. පෙර කළ පින් ඇති අයට පමණයි පින්වතුනි බණ මදුවකට පැමිණීමේ වරම් ලැබෙන්නේ. පෙර කළ පින් ඇති කෙනෙකුටම පමණයි බුදු ගුණ බුදුබණ සවනත වැකෙන්නේ. පෙර කළ පින් ඇති කෙනෙකුටම තමයි දහම් කතාව අභියස හිරු උදා වෙද්දී විකසිත වෙන පුෂ්පාකරයක් සදිසිව හදවතේ ශ්‍රද්ධාව ඉස්මතු වෙන්නේ. සත්පුරුෂකම ඉස්මතු වෙන්නේ. හදවතක තියෙන ගුණ සිලිලාරේ හෙවත් සත්පුරුෂ තෙතමනය යමෙකුගේ ජීවිතේ ඉස්මතු වන්නේ එයා පෙර කළ පින් ඇති කෙනෙක් නිසා. එනිසා අද මේ දහම් කතාව අසන්නට පැමිණි මේ ආදරණීයයන් වචනෙහි අර්ථයෙන්ම පරිසමාප්තව පෙර කළ පින් ඇති අය ගෞතම නම් වූ දස බලධාරී ශ්‍රීමත් අනධීවර අසමසම ධර්මරාජ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිසක්. එහෙනම් මේ මිහිපිට පොළොව තලයෙහි ලබන්නට පුළුවන් ඉහළම ඇගයීමත් ඉහළම සම්භාවනාවත් ඉහළම ප්‍රදානයත් මේ ගිහි පිරිසට ලැබිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි එක්තරා තැනක ආනන්ද ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අසා සිටියා ස්වාමීනි දස බලධාරී ධර්මරාජයාණෙනි මේ ලෝකයේ මල් සුවඳ හමන සීමාවක් තියෙනවා. මල් සුවඳ බොහෝ සෙයින් හමන්නේ අනුවාතයටයි පටිවාතයට නොවේ. ඒ කියන්නේ අපි හිතමුකෝ සමන් පිච්ච වැලක මල් පිපිලා තියෙනවා කියලා. ඒ සමන් පිච්ච වැල තියෙන පැත්තෙන් හමාගෙන එන සුළඟ අපි නාසයෙන් ආග්‍රහණය කළොත් ඒ සමන් පිච්ච වැලේ මල් සුවඳ දැනෙනවා. හැබැයි සුළඟ හමන දිශාවට ප්‍රතිවිරුද්ධව ඒ සුවඳ පැතිරිලා යන්නේ නැහැ. නමුත් ස්වාමීනි මේ මනුස්ස ලෝකේ දිසා විදිසා අනුදිසා උඩ දිසා යට දිසා සෑම දිසාවකටම බාධාවක් නැතුව පැතිර යන්නා වූ සුවඳක් වේද කියලා බුදුරජාණන් වහන්සේගෙන් ආනන්දයන් වහන්සේ අසා සිටියා. දන්නවද පින්වතුන්ලා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ලබා දී වදාළ පිළිතුර? ආනන්දය එහෙම සුවඳක් තියෙනවා. කුමක්ද ඒ සුවඳ? ආනන්දය යම් ගමක නියම් ගමක ප්‍රදේශයක නගරයක රාජ්‍යයක කොතනක හෝ මේ මනුස්ස ලෝකයේ බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබූ ධර්මයේ සංඝ රත්නයේ සරණ ලැබූ යම් ශ්‍රාවකයෙක් ජීවත් වෙනවා මේ ආදරණීය පින්වතුන්ලා වගේ. ඒ වගේ මේ ශ්‍රාවක පිරිස යටත් පිරිසයින් පංචශීලයෙහි තිරව පිහිටලා ජීවත් වෙනවා. දැහැමින් සෙමෙන් අමුදරුවන් පෝෂණය කරනවා. දානාදී පින්පිලිවෙත් උපරිම ශක්තියෙන් සම්පාදනය කරනවා. මෛත්‍රිය, සත්‍ය භාවිතය, කරුණාව, දයාව, අනුකම්පාව හදවතේ දියුණු කරනවා. ඒ වගේම
සසර භය දකිමින් ගිහි වත සම්පූර්ණ කරන කෙනෙක් ආනන්දය යම් දිසාවක ඉන්නවා නම් ඔහුගේ සිල් සුවඳ, ඔහුගේ ගුණ සුවඳ, ඔහුගේ සත්පුරුෂ සුවඳ ඈතට විහිදිලා යනවා. මහ පොළොවෙන් ඔබ නැගී අහස් කුස පුරා පැතිරිලා දිව්‍ය ලෝකවලටත් ඒ සත්පුරුෂයාගේ සත්පුරුෂ සිල් සුවඳ හමනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ වදාලේ පින්වතුනි කවරෙකු ගැනද? මේ මහ පොළොවේ සිටින සංඝයාගේ සිල් සුවඳ පැතිරීම ඒක ආශ්චර්යමත් දෙයක්. ඒ ගැන නෙමෙයි මේ වදාලේ ගිහි ශ්‍රාවකවරුන්ගේ ආශ්චර්යමත් ජීවිතය ගැන බුදුරජාණන් වහන්සේම දේශනා කළා. එනිසා ඔබට අන්න ඒ බඳු කිතුගොසක් අභිමානයක් හිමි වෙලා තියෙනවා. ඒ ගැන හිතා ඒ උතුම් සැනසීම, අභිමානය, ධර්මමය පෞරුෂය ඔය ජීවිතේ ලබන්න. ඒ සතුට, ඒ හදවතේ පිරී පවතින ඒ අභිමානය මේ දහම් මගේදී ඍජුවම උපකාරයි. කොහොමද උපකාර වෙන්නේ? මම මේ මනුස්ස ලෝකෙට පෙර පිනට මේ උතුම් ජීවිතය ලැබපු කෙනෙක්. ලෝකෙ බොහෝ දෙනාට බුද්ධ කියන වචනයවත් ඇහෙන්නේ නැති යුගයක මට ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වය ලැබුණා. ලෝකෙ බොහෝ දෙනෙකුට සතර පද එක ගාථාවක එක පදයක් නමුත් ඇහෙන්නේ නැති කාලයක මගේ සවන් සනසා, හදවත සනසා, බුදුමුවින් වදාහල පාරිශුද්ධ අමා ධර්මයේ ඇසීමේ වාසනාව මට ලැබුණා. සීලවන්ත, ගුණවන්ත, සුපේසල, ශික්ෂාකාමී සංඝයා වහන්සේලා ලෝකේ දුර්ලභයි. ඒ දුර්ලභ බුද්ධ පුත්‍ර මහා සංඝරත්නය මගේ දෑසින් මේ ජීවිතය තුළ මට දකින්නට ලැබුණා. ඒක මා ලැබූ වාසනාවක්. ලෝකේ බොහෝ දෙනෙක් ප්‍රාණඝාතයෙන්, සත්වහිංසනයෙන් ආදෘත ජීවිත ගත කරද්දී මට ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ වාසනාව භාග්‍ය හිමි වුණා. ඔන්න තමන් ගැන හිතන්න ඕන. බුද්ධ වචනේ ඔහොම තියෙනවා. ලෝකෙ බොහෝ දෙනෙක් සොරකම් කරද්දී, මරකම් කරද්දී, හීන ක්‍රියා සිද්ධ කරද්දී මම ඒ සියල්ලෙන් වෙන් වූ උතුම් ජීවිතයක් ගත කරන්නට තරම් මේ පොළොවේ ජීවත් වන කෙටි කාලය තුල මට ඒ වාසනාව ලැබුණා. ලෝකෙ බොහෝ දෙනා බඩගෝත්තරය වෙනුවෙන්, බතක් වෙනුවෙන්, ආහාරයක් වෙනුවෙන් ප්‍රාණඝාතය කරද්දී, සොරමරකම් කරද්දී, ජීවිතය පාවා දෙද්දී, හීන ක්‍රියා කරද්දී මම දහඩිය කඳුළු මුගුරු වගුරුවා දැහැමින් උපයාගත් දෙයින් මා මේ ලෝකෙ ජීවත් වෙන්නට වාසනාව ලැබුවා. මේ සියල්ලටත් වඩා මේ ලෝකේ ඉරේ එළියෙන්වත් සඳේ එළියෙන්වත් දුරු නොවන මෝහය නැමැති අඳුර දුරලනු පිණිස බුදුරජාණන් වහන්සේ නිසා මට සම්මා දිට්ඨියේ ආලෝකය පහළ වුණා. ලෝකයේ සාතිශය බහුතරයක් කාම සංකල්පනාවන්ගෙන්, ව්‍යාපාද සංකල්පනාවන්ගෙන්, හිංසන සිතුවිලි වලින් තම සිත ගබර වලක්සේ දුර්ගන්ධයට පමුණුවා ජීවත් වෙද්දී මගේ සිත නික්කම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනාවන්ගෙන් යුතු සොඳුරු සුවදායක දහම් මැදුරක් සදිසිව මගේ සිත මේ දහම් මග පැවැත්වීමෙහිලා වාසනාව මේ මාහට හිමි වුණා. ඔන්න ඔහොම හිතමින් සිතින්ද, කයින්ද, වචනයෙන්ද සංසුන් සංවර නිවන් පිණිස මෙහෙයවාලෝ ජීවිතයක් මට මේ විදිහට හිමි වුණා. මේ අවස්ථාව සාතිශය දුර්ලභයි. බුද්ධ කියන වචනය පවා සමනත වැකෙන්නේ කල්ප කෝටි ගානකට පස්සේ. එවන් ලෝකයක එවන් දහම් අමාවක් අසා මගේ ජීවිතයට ඒ ධර්මයේ සුව මිහිර ලබන්නට තරම් භාග්‍යවන්ත වීම මා පෙර කළ පින් ඇති බව මගේ ජීවිතය තුලින් හඳුනා ගැනීමක්. ඔන්න ඔහොම පින්වතුනි, ගිහි පැවිදි අප සියලු දෙනාම අප ලැබූ දිවි පෙවෙත පිළිබඳව මේ උතුම් ධර්මයෙන් විසල් ඇගයීමක් හදවතේ ඇති කර ගන්න ඕන. එතනින් තමයි මේ දහම් මඟ ගමන් කරන්නට වාරු ලැබෙන්නේ, සමිය ලැබෙන්නේ, අවබෝධය ලැබෙන්නේ.
මේ උතුම් අවස්ථාවේ වටිනාකම වැටහෙන්නේ ඒ විදිහට කල්පනා කළොත් විතරයි. මේ ක්ෂණ සම්පත්තියේ ප්‍රාදුර්භාවය කල්ප කෝටි ගණනකින් අපට සිද්ධ වුණේ. හිතන්නට එපා ගෙවා පැමිණි දුර ඈත මුළු සසර ගමනේම මෙහෙම අවස්ථා අපට බහුලව මුණ ගැසුණයි කියලා. එහෙම බහුලව මුණ ගැසුනේ නැහැ. මනුස්ස ලෝකෙට ආපු කාලයක බුදුරජාණන් වහන්සේ ලෝකේ නැහැ. මනුස්ස ලෝකෙට ආපු කාලයක බුදුබණ බුදුගුණ එදා ඇසුනේ නැහැ. මනුස්ස ලෝකෙට ආපු කාලයක ඇතැම් විට කන් දෙක බිහිරි වෙලා, ඇතැම් විට දැස අන්ධ වෙලා, ඇතැම් විට අතින් පයින් ගොළු පිළු වෙලා ජීවිතය බොහොම අභාග්‍ය සම්පන්න වෙලා, ඇතැම් විට උත්තර ಭಾರತයේ බුදුරජාණන් වහන්සේලා පහළ වූ කාලවකවානුවක දුර ඈත පසල් දනව්වක වනචාරීන් ලෙස, එහෙම නැත්නම් මිලක්ක ජාතීන් ලෙස ජීවිත ඔහේ ගෙවිලා ගියා. ඇතැම් විට ලෝකේ බුදුවරු පහළ වී දෙවි මිනිසුන්ට ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරද්දී අපේ ජීවිතවල අපි සමහර විට සතර අපායේ ඉපදිලා ඒ කාලේ අපට අහිමි වුණා. ඇතැම් විට ඔය අසඤ්ඤ සත්ත්ව බ්‍රහ්ම ලෝකෙ ඉපදිලත් ඒ වගේ අවස්ථා අහිමි වෙන්න ඇති. දීර්ඝ ආයුෂ ඇති අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉපදිලත් ඒ අවස්ථාව අපට අහිමි වෙන්න ඇති. ඒ දුෂ්ටක්ෂණවලට මුහුණ දිදී පැමිණි ගමනක කෙදිනක හෝ සම්පාදනය කරන ලද ඥාන සංප්‍රයුක්ත කුසල බල මුලුවක ශක්තියෙන් තමයි මේ උත්තම ශාසන දායාදය පින්වතුනි අපේ ජීවිතවලට ලැබුණේ. ඒ ගැන ඊටා වැඩි ඇගීමක් තමන්ගේ ජීවිතේ තිබිය යුතුමයි. මක් නිසාද අපි ලැබූ ජීවිතය නැත්නම් අප විසින් මේ ලබා ඇති ජීවිතය ඊටා කෙටි කාලයකින් අවසන් වීමට නියමිතයි. මරණය බොහොම සමීපයි. ජීවිතය වේගයෙන් ගෙවිලා යනවා. මේ කාලේ මිනිසුන්ගේ ආයුෂ බොහොම අඩු ආයුෂයක් තියෙන්නේ. හීලය්‍යනං සුපෝරිසෝ අප්පමායු මනුසානං හීලය්‍යනං සුපෝරිසෝ. නුවණැත්තා සත්පුරුෂයා මේ ආයුෂයට සන්තෝෂ වෙන්නේ නැහැ. මේ ලැබිච්ච ආයුෂය අග යන්නේ නැහැ. මේන් මත් වෙන්නේ නැහැ. මේ ආයුෂය ඇගිය යුත්තක් නෙමෙයි. මොකද හේතුව සත වර්ෂයකට මෙහා පැත්තේ අපි ඔක්කොගෙම ජීවිතවල ඉපදීමත් ඒ මරණයත් අතර සියලු සිදුවීම් අවසන් වෙලා යනවා. මේ බණ මඩුවේ සිටින උදවිය අතර ආදරණීය සිඟිති දරුවන්ගේ ජීවිත තව අවුරුදු 30 40ක් 50ක් මේ පොළවේ පිහිටාවි. නමුත් වැඩිහිටි අපි සියලු දෙනාගේම ජීවිත පිළිබඳව ඊටාම කෙටි කාලයකට විතරයි යම් තරමකින්වත් විශ්වාසය තැබිය හැක්කේ. පින්වතුනි අපේ ජීවිත ඒ තරමින්ම පරිත්තයි. එනිසා මේ ස්වල්ප ආයුෂයක් හිමි ජීවිතය සත්පුරුෂයෝ අගය කළේ නැහැ. ජීවිතය අගය කළේ නැහැ කිව්වේ මිනිසත් භාවය අගය නොකලා කියන එක නෙමෙයි. මේ ලැබිච්ච සොච්චම් ආයුෂය අගය කළේ නැහැ. ඒ තුල මත්ුනේ නැහැ. ඉපැරණි මිනිස්සු මේ මහ පොළවේ ජීවත් වුණා අවුරුදු 80000, ඒ වගේම 60000, 50000, 40000, 20000 ඔහොම ජීවත් වෙත යුගයන් තිබුණ බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ පිට මව් කුසෙන් බිහි වෙන මිනිසා මේ පොළවේ අවුරුදු 80000ක් ජීවත් වෙනවා කිව්වහම ලෝකේ කවුරු නම් ඒක විශ්වාස කරාවේද මේ වගේ කාලයක? විශ්වාස කළත් නොකළත් පින්වතුනි එහෙම යුගයක් මේ මිනිස් වංශයේ ඉතිහාසයේ තිබුණා. බුදුරජාණන් වහන්සේ විස්මිත බුදුවැසින් දැකලයි ඒ සනාතන සත්‍යය දේශනා කළේ. ඒ එවන් දීර්ඝ ආයුෂ ලැබපු මිනිසු මේ මහා පොළොව තුල සත්පුරුෂව ජීවත් වුණා. ඒ මිනිසුන්ගේ ජීවිත ගැන බණ පොතේ විස්තර මුණ ගැසෙනවා. ඒ මිනිසුන්ගේ ජීවිතවලට අපිට වගේ රෝග පීඩා ව්‍යසන වදුරු වසංගත කලකෝලහල එන කොටා ගැනීම එව්වා තිබුණේ නැහැ. බුද්ධ වචනේ චක්කවර්ති සීහනාද සූත්‍රයේ තියෙනවා ඒ කාලේ මිනිසු බොහෝම සෞම්‍යව මෛත්‍රිය පිරුණ සිතින් සත්පුරුෂව සිල්වත්ව ජීවත් වුණා කියලා. මහ පොළොවට වැටකඩලු ගැහුවේ නැහැ. පෞරු ප්‍රාකාර බැන්දේ නැහැ. මේ මගේ කොටස ඔබේ කොටස කියලා වෙන් කරගත්තේ නැහැ. ඒ වගේම සති ගණන් මාස ගණන් අවුරුදු ගණන් වලට ධාන්‍ය භවභෝග ගබඩා කළේ නැහැ. ඒ මිනිසුන්ගේ ජීවිතවල අනිකා කෙරෙහි ඉරිසියාවක් තිබුණේ නැහැ. කෝකකම් කළේ නැහැ. හොඳ මෛත්‍රියක් ඒ ජීවිතවල පිහිටලා තිබුණා. අනුන්ගේ දුක දැකලා සතුටු වුණේ නැහැ.
ඒ වගේම කාගේවත් පරිහානියක්, කඩාවැටීමක්, අසරණ වීමක් දැකලා සන්තෝෂ වුණේ නැහැ. ඒ මිනිසුන්ගේ ජීවිතවලට නැත්තම් ඒ මිනිසුන්ගේ ජීවිතවලට රෝග පීඩා කියලා විශේෂයෙන් අද වගේ කාලෙක තියෙන රෝග පීඩා වැළඳුනේ නැහැ. බුද්ධ වචනේ තියෙනවා එදා මිනිසුන්ට රෝග පීඩා හැටියට වැළඳුනා නම් නැත්තම් රෝග පීඩා හැටියට මිනිසු සැලකුවා කියන්නේ පිපාසය දැනීම, කුසගින්න දැනීම, මල මුත්‍රා පිට කිරීමේ උවමනාව, සීතල උෂ්ණය දැනීම කියන ඔන්න ඔය කරුණු 6 විතරයිලු ඒ කාලේ මිනිසුන් රෝග පීඩා කියලා හඳුනාගත්තේ. එහෙනම් දැන් ඔබ හිතන්න ඒ කාලේ මිනිසුන්ට අපේ මේ ශරීරයට හැදෙන රෝගයක් ඇහුදුටු මානයක වැළඳුනේ නැහැ. කොච්චර නිරෝගීව ජීවත් වෙන්න ඇතිද? කොච්චර කාය ශක්තියක් තියෙන්න ඇද්ද? අනුභව කරපු ආහාර පහනවල පබක් කතරම් හොඳ ඕජෝ ගුණයක් තියෙන්න ඇතිද? මේ ඔක්කොම මේ මිනිසුන්ගේ ජීවිතවලට කොහොමද ලැබුණේ කියලාත් ඒ බණ පොතේ තියෙනවා. ඒ සූත්‍ර දේශනාවේ තියෙනවා. එදා මිනිසුන්ගේ හිත්වල තිබුණ කරුණාව, මෛත්‍රිය, අනුකම්පාව, සත්පුරුෂකම, ජීවිතවල සිල්වත්කම බොහෝම ඉහළ තැනක තිබුණා. ඒ මිනිසුන් කිසිදාක ඔවුනොවුන් දෙස නරක ඇසින් බැලුවේ නැහැ. වෛරී ඇසින් බැලුවේ නැහැ. අනුකම්පාවෙන් පිරී ගිය ඊටාම සුවදායක සත්පුරුෂ ජීවිතයේ මිනිසුන්ට හිමි වුණා. ඒ සිල්වත්කම, ගුණවත්කම, සත්පුරුෂකම මුළු ජන සමාජයේ අස්සක් මුල්ලක් නෑර ජීවත් වෙච්ච මිනිසුන්ට තිබුණා. රට කරපු ඇත්තන්ටත් ඒ රටේ ජීවත් වෙච්ච සාමාන්‍ය මිනිසුන්ටත් කොයි කාටත් ඒ සත්පුරුෂකම තිබ්බ නිසා ඒ මිනිසු ජීවත් වෙච්ච යුගයේ සඳහන් කරන පින්වතුනි කිසිදාක දහවල් කාලේ වැසි වැටුනේ නෑ කියලා. ඒ මිනිසු ජීවත් වෙච්ච කාලේ රාත්‍රී මධ්‍යම යාමයේ පොළොවට උරන ප්‍රමාණයක් පමණක් සතියකට වරක්, දින 10කට වරක්, පාරවකට වරක් අහසින් මහ පොළොවට වැසි වැටෙනවා. දහවල් කාලේ බොහෝම සෞම්‍යව ඒ මිනිසුන්ට ජීවත් වෙන්න ලැබුණා. ඒ වගේම ගම් වතුර, ඒ වගේම නායයෑම්, වෙන යම් ව්‍යසන ඒ මිනිසුන් ඇහුදුටු මානයක තිබුණේ නැහැ කියලා ඒ උත්තම දේශනාව තියෙනවා. ඒ සියල්ලට හේතුව හැටියට පෙන්වන්නේ මිනිස් මනසේ රාග, ద్వේෂ, මෝහ බලවත් නොවීම. කොටින්ම කියනවා නම් බුද්ධ වචනයෙන්ම කියනවා නම් පින්වතුනි සඳහන් වෙනවා එහෙම ජීවත් වෙච්ච මිනිසුන්ගේ පරිහානිය පටන් ගත්තේ කොතනින්ද කියලා. පරිහානිය පටන් ගත්තේ ටික ටික ඒ ලස්සන හදසන්තාන තිබිච්ච මිනිසු අතරින් කෙනෙක් දෙන්නෙක්ගේ ජීවිත වලින් වැරදි වැඩ අධ්‍යාචාර මතුවෙන්න පටන් ගත්තා. මොන සංස්කාරය වුණත් හටගෙන නැසී යනවා. ලෝකයේ එක්තරා නියාමයක් තියෙනවා. මිනිසුන්ගේ පරමායුෂ අවුරුදු 10ට අඩු වෙලා අසංකේය දක්වා වැඩි වෙලා ආයිමත් පරමායුෂ අවුරුදු 10ට අඩු වෙනවා. ඔන්න ඔය ක්‍රමයට තමයි විශේෂයෙන් මිනිස් ලෝකේ මිනිසුන්ගේ ආයුෂ අඩු වැඩි වෙන්නේ. ආයුෂ වැඩිවීමට උපකාර වන්නේ මිනිසුන් ධර්මයේ, සීලයේ, සත්පුරුෂකමේ, බ්‍රහ්ම විහාර ගුණවල, කරුණා, දයා, අනුකම්පා ගුණවල මිනිසු පිහිටීම. ආයුෂයේ පරිහානියට හේතු වන්නේ ඒ ප්‍රාණඝාතය, සොරකම ආදී කොටගත් දුස්සීලකම් ඔවුන්ගේ ජීවිතවල ඉස්මතු වීම. ඒ බව ඊටාම පැහැදිලිව දේශනා කළා තියෙනවා. අවුරුදු 80000 කාලේ මේ ලෝකයේ මිනිසු අතර සොරකමයි ප්‍රාණඝාතයයි හටගත්තා. ඔවුන්ට උපදින දරුවෝ අවුරුදු 40000ට ආයුෂ අඩු වුණා. ඔවුන්ගේ කාලේ මේ ලෝකේ බොරුව හටගත්තා. බොරුව අම්මා තාත්තා බොරු කියනකොට උපදින දරුවන්ගේ ආයුෂ අවුරුදු 20000කට ඒ ආසන්න සංඛ්‍යාවකට සීමා වුණා. ඔය පරිහානිය ගැන එහෙමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අවුරුදු 20000ක් ආයුෂ තියෙන කාලේ මිනිස් ලෝකේ මිනිස්සු අතර කේලම පටන් ගත්තා. කේලමින් පරිහානිය කොච්චර දුරදිග කියාද කියනවා නම් අවුරුදු ඒ ආයුෂෙන් භාගයක් අඩු වුණා. මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 10000ට සීමා වුණා. අවුරුදු 10000ක් ආයු ඇති කාලේ තමයි මිනිස් ලෝකයේ උදවිය අතර වැරදි කාමසේවනය පටන් ගත්තේ. එතකොට වැඩිහිටි පරම්පරාව වැරදි කාමසේවනයේ යෙදෙනකොට උපදින දරුවෝ අවුරුදු 5000ට ආයුෂ අඩුයි. ආයුෂ අඩු වෙන්නේ ආයුෂ විතරක් නෙමෙයි. සැපය, බලය, ප්‍රඥාව, ගුණනුවණ, ධෛර්යය, කායික මානසික ශක්තිය මේ ඔක්කොම පිරිහිලා යනවා. ජීවිතේ එන්න අපහසු වෙනවා. ජීවිතේ එන්න වෙහෙස කර වෙනවා. මානසික දැවිලි තැවිලි පීඩා, රෝග, ව්‍යසන මේවත් එක්කම තමයි ওই පරිහානිය සිද්ධ වෙන්නේ. අවුරුදු 5000ක් මිනිස්සු ජීවත් වෙච්ච කාලේ තමයි ඔය පරුස වචනයයි හිස් වචනයයි පටන් ගත්තේ මිනිසුන්ගේ ජීවිතවල.
ඔවුන්ට උපදින දරුවෝ අවුරුදු 2000යි 2500යි. ඒ කාලේ තමයි අවිද්‍යාව ව්‍යාපාදේ මිනිසුන්ගේ මනසේ පහළ වුණේ. අවිද්‍යාව කියන්නේ දැඩි ලෝභය. අනුන්ගේ වස්තු පවා තමාහට ලැබේවා කියලා හිතින් ප්‍රාර්ථනා කරනවා. තමන්ට ලැබිලා තියෙන දේ පිළිබඳව දැඩි මසුරුකමක්, දැඩි මේ ලෝභයක් පවත්වනවා. ඒකට කියනවා අවිද්‍යාව කියලා. ඒ පිළිබඳව බුද්ධ වචනේ උගන්වලා තියෙනවා. ව්‍යාපාදේ කියන්නේ හිතේ ඇතිවන ක්‍රෝධය, වෛරය, පටිඝ චේතනා, පරිගැනීමේ චේතන නිතරම හිත ඇතුලේ තරහෙන් කල් ගෙවන්නේ. ආන්නේ අම්මා තාත්තට උපදින දරුවන්ගේ ආයුෂ අවුරුදු 1000ට අඩු වුණා කියන පරමායුෂ. දැන් නිකන් හිතන්න පින්වතුනි, දැන් අපේ කාලේ කෙනෙක් අවුරුදු 1000ක් ජීවත් වුණොත් අපිට නම් මහ පුදුමයක්. නමුත් එහෙම ජීවත් වුණ අවුරුදු 1000ක් ජීවත් වීමක් ගැන අපිට හිතා ගන්න පුළුවන්ද? ඒ අවුරුදු 1000ක් ජීවත් වෙච්ච කාලේ මිනිසුන්ගේ ජීවිතවල එතකොට ප්‍රාණඝාතය කරනවා, අඩු වැඩි වශයෙන් සොරකම කරනවා, කේලම් කියනවා, හිස් පරුස වචන කතා කරනවා, අවිද්‍යාව, ඊළඟට දැඩි වෛරය හිතේ තියෙනවා, වැරදි කාමසේවනයන් කරනවා. ඔන්න ඔය කාලේ තමයි දන් දීලා වැඩක් නැහැ, සිල් රැකලා වැඩක් නැහැ, මෙලොවක් පරලොවක් කියලා එකක් නැහැ. දෙවියෝ තමයි මේ නොයෙක් ආකාරයේ අමනුෂ්‍යෝ නැත්නම් දෙවියෝ, මහේශ්වරයෝ, බ්‍රහ්මයෝ තමයි මේ ලෝකේ අපව මවලා තියෙන්නේ. කර්මයක් ඵලයක් කියලා එකක් නැහැ. ඒ වගේම මවුට පියාට සැලකීමෙන් වන වැඩක් නැහැ. ආන්නේ දෘෂ්ටි ටික හටගත්තේ ආන්නේ කාලේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ කාලේ මිනිසු ඒ වාගේ මිත්‍යා දෘෂ්ටීන් වලට බැසගත්තාම ඔවුන්ට උපදින දරුවන්ගේ ආයුෂ අවුරුදු 500ට සීමා වුණා. අවුරුදු 500ක් ජීවත් වෙන කාලේ තමයි පින්වතුනි මිනිස් මනසේ අධර්ම රාගයේ, විසම ලෝභයේ, මිත්‍යා ධර්ම හටගත්තේ. පිරිමි ගැන රාගය, ඒ නොපිරිමි ගැන රාගය, තමත් හීන දේවල් හටගත්තේ ඔන්න ඔය කාලේ. ඒතකොට හිතලා බලන්න, ඒ අවුරුදු 500ක් ජීවත් වෙච්ච කාලේ ඔය හැම පාප වසංගතයක්ම මිනිස් මනසට බෝ වී හමාරයි. ඔවුන්ට උපදින දරුවෝ අවුරුදු 200යි 250යි. ආන්නේ කාලේ තමයි මවට නොසලකීම, පියාට නොසලකීම, ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට ගරු නොකිරීම මිනිස් මනසේ තදින්ම හටගත්තා කියන්නේ. ඔවුන්ට උපදින දරුවෝ අවුරුදු 100ට සීමා වුණා. අන්නේ 100 කාලේ තමයි මොකක්දෝ පෙර පාරමි කුසලයකට, අපි හැමෝගෙම පිනකට, දෙවි මිනිසුන්ගේ පිනකට ඒ අස්සම සම දස බලධාරි බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. උක්ඛිතා පුඤ්ඤ තේජේන කාම රූප ගතින් ගතා භවග්ගතම්පි සම්පත්තා පුනා ගච්ඡන්ති දුග්ගතින්. දේශනා කළ ඒ බ්‍රහ්ම ලෝකේ ඉපදුනත් ඒ බ්‍රහ්ම ලෝකයට නියමිත ආයුෂ ගෙවුනදා ආයමත් පහලට වැටෙන්න සිද්ධ වෙනවා. සංසාර ගමන එහෙම ගමනක්. ඒ සංසාර ගමනේ දුකමයි වැඩි, සැපතමයි අඩු. ඒක නොතේරෙන එකමයි අවාසනාව. නොතේරෙන්නේ කියා දෙන්න කෙනෙක් නැති නිසා. කියා දෙන්න පහළ වෙනවා නම් ඒ තමයි බුදුරජාණන් වහන්සේ. කිච්ඡෝ බුද්ධානං උපාදෝ, බුදුවරුන්ගේ පහළවීම අතිශයින්ම දුර්ලභයි. ඒ පහළ වෙච්ච යුගයක තමයි කිච්ඡෝ මනුස්ස පටිලාභෝ, දුකසේ ලැබෙන මිනිස් ජීවිතයක් ලැබුණොත්, ඒ උතුම් ධර්මය ඇහුනොත්, ඇහෙන ධර්මයට ඒකාන්තයෙන් ඒ ශ්‍රාවකයා යෝනිසෝ මනසිකාරය යොමු කළොත්, ආන්නේ මගේ කෙනෙකුට විතරයි මේ ප්‍රශ්නය හඳුනා ගන්න ලැබෙන්නේ. මේ ප්‍රශ්නයෙන් අත මිදෙන මම් පෙත අසන්න ලැබෙන්නේ. එහිලා පින්වතුනි, ශ්‍රද්ධාව කියන කාරණය අපි ඔක්කොටම මහෝපකාරයි. මේ ආදරණීයන්ගේ හදවතේ ඇති බුද්ධ ගෞරවයට කියන්න පුළුවන් ශ්‍රද්ධාව කියලා. ධර්ම සංඝ ගෞරවයට කියන්න පුළුවන් ශ්‍රද්ධාව කියලා. සද්ධාති තථාගතස්ස බෝධින්, ඒ සම්මා සම්බුද්ධත්වයේ පිළිගෙන සම්මා සම්බුද්ධත්වයෙන් පණ කැවුන හදින් ගැලූ දහම් අමා ගංගාවේ ඒ තමන්ගේ ජීවිතයේ ගිල්වා සත්පුරුෂ මහා සංඝරත්නයේ උතුම් සත්පුරුෂ ඇසුර ලබා හික්මෙන කෙනෙකුට විතරයි මේ උතුම් ධර්මයේ පිහිට ලැබෙන්නේ. ඉතින් හිතලා බලන්න, ඒ උදෙසා උපකාර වන ධර්මයේ තමයි අපේ ජීවිතවල විද්‍යමාන විය යුතු ශ්‍රද්ධාව. ඒකයි ශ්‍රද්ධාව ධනයක් කියලා දේශනා කළේ. ශ්‍රද්ධාවක් නොවන්නට, තුනුරුවන් ගෞරවයක් නොවන්නට මෙහෙම බණමඩු තැනේවිද? ඔබ සුදු වතින් ගත සරසා ගනීවිද? බණමඩුවට පැමිණේවිද? සංසුන් ගතකින් සංසුන් සිතකින් දේශනා කරන දහම් අසන්නට ඔබ පොහොසත් වේවිද? පින්වතුනි, ශ්‍රද්ධාව තුල තමයි ඔබට ඔය උතුම් ප්‍රතිලාභ සියල්ලක් ලැබුණේ. මම අර මුලින් කියපු කාරණා අතර ඒ කාරණේ ආයෙත් සිහි කරනවා නම්
ඥාති ව්‍යසනය ලොකු ව්‍යසනයක් නෙමෙයි. රෝග භෝග ව්‍යසන ලොකු ව්‍යසන නෙමෙයි. සංසාරයේ සුලභයි. හැබැයි ශ්‍රද්ධාව නැති වුණොත්, ප්‍රඥාව නැති වුණොත්, සීලවන්තකම නැති වුණොත්, ධර්ම ගෞරවය නැති වුණොත්, සත්පුරුෂකම නැති වුණොත් ඒක නම් විශාලම ව්‍යසනයක්. සුළු පටු ව්‍යසනයක් නෙමෙයි. උහුලන්ට බැරි කල්ප ගානකින් පිරිමසා අවසන් කළ නොහැකි ව්‍යසනය තමයි ශ්‍රද්ධාව අහිමි වීම. ප්‍රඥාව අහිමි වීම. බුද්ධ ගෞරවයක් නැතිවීම. එහෙම බලනකොට අපි කොයිතරම් පෝසත්ද පින්වතුනි මේ පොළවේ. මේ උත්තම ශාසනයේ පිහිට මේ පමණින් හරි අපිට ලැබුණේ අර මුලින් කියපු පෙර කළ පින් නැති බව හේතු කරගෙන. එතකොට සිහි කළ යුතුම ඊළඟ කාරණය අපට පෙර කළ පින් තිබුණා. පෙර කළ පින් ඇති බව අපේ ජීවිතවලට ලැබුණෙත් පෙර සංසාරේ බුදුපසේ බුදුමහරහත් මුනිවරුන්ගේ පරපුරේ ඇසුර අපිට ලැබිච්ච නිසා. සිහි කරන්න ඕනි දේ තමයි සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් ඒ අසිරිමත් ධර්ම රාජයන් වහන්සේ මහා කරුණාවෙන් පාරමී නොපිරුවා නම් එදා දීපංකර සිරිපා සෙවණේ සතර පද එක ගාථා ධර්මයක් ශ්‍රවණය කරමින් ලබන්නට තිබුණ ඒ උතුම් ශාන්ත නිවන් සුවය ඒ සුමේද තාපසතුමා පිළිගත්තා නම් ඒ ශාසනයේම සසර දුක් නිමා අවසන් කළා නම් අපට ගෞතම නම් වූ දස බලධාරී බුදුරජාණන් වහන්සේ නමක් ලැබෙන්නේ නැහැ. ලෝක සත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් සංසාරයේ නැමැති දුක්බර ගමනට බැසගෙන ඇස්සිස්මස් රුහිර ධාරා නිම්මා නැති පමණකින් දාන ආදී පාරමි වෙනුවෙන් අතහරිමින් කරපු කැපකිරීම ඉවසපු ඉවසීම් දරාගත් දරා ගැනීම තබපු අදිෂ්ඨානයන් දන්නේ මහසත් බෝසත් උතුමන් වහන්සේ. ඒ දුක්බර ඉතිහාසයේ පුරපු පාරමිතාවේ දිගපළල ගැඹර වෙහෙස කර බව දන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. මහා කරුණාවක දායාදය, මහා ප්‍රඥාවක දායාදය. එවන් බෝසත්වරු මේ සංසාරේ අතිශයින් දුර්ලභයි. කලාතුරකින් ලොව පහළවන්නේ. තමන්ගේ පරම සැපත, තමන්ගේ පරම සතුට දෙවි මිනිසුන්ට පොදු උරුමයක්සේ ඒ බෝසතාණන් වහන්සේලා ලබා දෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ පාරමී ගමන නොවන්නට අපට අද මේ අමා ධර්මයේ ඇසෙන්නේ නැහැ පින්වතුනි. මහා සත් බෝසත් උතුමන් වහන්සේ ජාති ජාතිත් ප්‍රාර්ථනා කරේ භවයක් පාසාම භවේ ලෝක හිතං චරෙය්‍යං මුළු ලෝකයටම හිතසුව පිණිස මම හැසිරෙනවා. ඔන්න බෝසතාණන් වහන්සේගේ හිතේ තිබුණ ප්‍රබලම අදිෂ්ඨානය. භවේ ලෝක හිතං චරෙය්‍යං ලෝකයාට හිතසුව පිණිසමයි මම උපදින වාරයක් පාසා හැසිරෙන්නේ. ලෝකයාට හිතසුව පිණිස නම් මොනවද කරන්න ඕනි? මා සතු සියල්ල මම දන් දෙමි. ඕනම මොහොතක ඕනම දුකක් දරාගෙන මම සිල්වත් වෙමි. ආන්න ලෝකයාට හිතසුව පිණිස කරන දේ. ලෝකයාට පුළුවන් උපරිමයෙන් යහපතම සලසන්නෙමි. සත්පුරුෂ වචනයක්ම කියන්නෙමි. සත්‍ය වචන පමණක් භාවිත කරන්නෙමි. කරුණා දයා අනුකම්පා ගුණම ප්‍රසව කරන්නෙමි. ජාති ජාතිත් අනුන්ගේ දුක දැකලා පිහිටවන්නෙමි. ආන්න එක තමයි භවේ ලෝක හිතං චරෙය්‍යං දුක්ඛා භීතත්තේ සුඛිතේ කරෙය්‍යං දුකටපත් වූවන් සැපවත් කරන්නෙමි. දුකින් අත මුදවන්නෙමි. ඔන්න බලන්න හිතපු විදිය අපූර්වයි, ආශ්චර්යමත්. අනුන්ගේ දුක නැති කිරීම පිණිස, අනුන්ට සැප සලසා දීම පිණිස සෝඛ්‍යම්පි මේ තුට්ඨ මනෝ චජෙය්‍යං මගේ සියලුම සැපත මම පරිත්‍යාග කරන්නෙමි. ඔන්න හිතපු විදිය මහසත් බෝසත් උතුමන් වහන්සේ. ඒ චින්තාව පින්වතුනි නිකන් හිතන්න, ඔය කියපු අදහස් මාලාව එක දවසක් අපේ ජීවිතය අපිට පවත්වන්න පුළුවන් වෙයිද? වැඩි නෙමෙයි. මගේ පවුලේ සියලු දෙනාට මෙත් වඩමින් අද දවසේ එක්කම වෛරී සිතුවිල්ලක්වත් හිතට පැන නැගෙන්නට නොදී බුදු ගුණ මෙනෙහි කරමින් මෛත්‍රිය උපද්දවාලමින් මේ 12 පැයක් මම ගත කරන්නේ මේ කියලා වත් පින්වතුනි අපට පුළුවන් ද අපේ සිත නොසෙල්වී තබන්න. එහෙව් එකේ අනිත් සියලු සත්වයන් ගැන මෙත් පතුරවමින් සියලු සත්වයන් කෙරෙහි දයා අනුකම්පා ගුණ පවත්වමින් එක ජීවිතයක් එකම අදිටනකින් අපට ඉන්න පුළුවන් වෙයිද? එහෙව් එකේ භවාන්තරයෙන් වැසී යද්දි පවා ಜಾති ಜಾති දැන් නම් අපිට ගෞතම බුදුරජාණන් වහන්සේගේ අමයුරු බණපද මාලා ඇසෙනවා. හොඳ නරක දැන් අපට කියා දෙනවා.
ඒ වගේම චතුරාර්ය සත්‍ය ධර්මය ඇහෙනවා, සංසාරේ දුක ගැන ඇහෙනවා, ධර්මයේ පුරුදු කළ යුත්තේ මේ අයුරින් කියා ඇහෙනවා, අකුසලයේ මෙයයි කුසලයේ මෙයයි, අකුසලයේ දුරු කළ යුත්තේ මෙහෙමයි, කුසලයේ ප්‍රගුණ කළ යුත්තේ මෙහෙමයි. මේ සමස්තේ සමන් පුරා සනසා අපිට ඇහෙද්දි පවා අධිෂ්ඨානය, වීරිය, සත්‍යය, ඒවා ඒ උතුම් ගුණ ස්ථීරව පිහිටුවා ගැනීම, සීලය ස්ථීරව පිහිටුවා ගැනීම කොච්චරනම් දුෂ්කර දෙයක්ද බලන්න. ඒ යුගයක හැමදාම බුදුවරු මුණ ගැහිලාද බෝසතාණන් වහන්සේට? හැම ජීවිතයකම බුදුවරු මුණ ගැහුන්නේ. පසේ බුදුවරු මුණ ගැහුණා නෙමෙයි, රහතන් වහන්සේලා මුණ ගැහුණා නෙමෙයි. ඇතම් කාල වකවානු ආව පාරමි පුරණ යුගයේ මේ කුසලයේ කියන වචනේවත් ලෝකෙට ඇහෙන්නේ නැති එවන් යුගවල පවා ඉපිද සත්පුරුෂ ධර්මයේ හඳුනාගත්තා, සීලයම හඳුනාගත්තා, ගුණයම හඳුනාගත්තා, අදිෂ්ඨානයම හඳුනාගත්තා, සත්‍යයේම පිහිටියා. මහ පුදුමයි බෝසත් මහසත් චරිතය. අන්න ඒ පාරමිතාවේ අනුවසින් තමයි මේ උතුම් බුදු උපත පින්වතුනි අපේ ජීවිතවලට ලැබුණේ. මේ උතුම් අමා ධර්මය සවන් සනසා ඇසෙන්නේ ඒ ආශ්චර්යමත් පාරමිතාවට, ඒ මහා කරුණාවට, ඒ මහා මෛත්‍රියට. පින්වතුනි, එහෙම පාරමිතාවක් පුරලා තමයි ලුම්බිනි සාල වන භූමියෙන් මේ ලෝකෙට පහළ වෙලා මම ලොවට අග්‍රවන්, ජේෂ්ඨවන්, ශ්‍රේෂ්ඨවන් රජ කුමරු, අසම සම රජ කුමරු, මහා සම වූවෙක් හෝ මට වඩා උතුම් ගුණ ඇත්තෙක් හෝ මේ අනන්ත සක්වා තලාතර මම දකින්නේ නැහැ. මම මේ පැමිණි ගමන භව ගමනේ අන්තිම ඉපදීමයි. අයමන්ති මා ජාති නත්තිදානි පුනබ්බවෝ. ආයේ උපදින දිරන මැරින සසරේ මා දුක් විඳින්නේ නැහැ. මේ ජීවිතයේ උතුම් බුදු බව ලබන්නේ මේ දිවි මිනිසුන්ට සදහම් අමා බෙරය වයන්නෙමි යන පරම පැතුමෙන් තමයි ඒ අසිරිමත් සිද්ධාර්ථ කුමරු මේ ලෝකෙට පහළ වුණේ. පින්වතුනි, ඒ උත්තම සිද්ධාර්ථ කුමරුගේ දකුම් කළු රූපය, සොඳුරු රූපය, මන බැඳෙන, දැස් බැඳෙන රූපේ කොච්චර ලස්සනද කියනවා නම් ඒ රූපේ ලස්සන හා සම වූ මේ මහ පොළවේ අන් එකම කුමාරයෙක්වත් එකම පිරිමියෙක්වත් හිටියේ නැහැ. දිව්‍ය ලෝකෙට වැඩම කරපු වෙලාවෙත් ලස්සනම රූපේ බුද්ධ රූපයයි. බ්‍රහ්ම ලෝකෙට වැඩින්දිත් ලස්සනම රූපේ බුද්ධ රූපයයි. ජාති මරණ වලින් හෙවි ගැබසීගත් සසරේ පවා පාරමිතාවට දිවි දෙමින් කරුණාවේ, දයාවේ, මෛත්‍රියේ ප්‍රතිමූර්තිය බවට පත්ව පුරාලෝ උත්තම ගුණ සම්භාරය ඒ ලස්සන රූපයෙන් සටහන් වෙලා තිබුණා. මහා පුරුෂ ලක්ෂණ 32කින් ඒ ලස්සන රූපය શોභාමත් කළා. 80ක් අනුකුඩා ලක්ෂණ වලින් සොඳුරු බුද්ධ රූපය શෝභාමත් වුණා. දුටුවන්ගේ ඇසට එකම උලෙල බුද්ධ රූපය පමණයි. එදවස පින්වතුනි, මනුස්ස ලෝකෙ මිනිසුන්ට, දෙව් බඹලොව පිරිසට බුද්ධ රූපයක තත්පරයක් දැකීම යනු අමා නිවන් සුව හිමිවීමක් බඳු ආස්තරයක්, සැනසීමක් හිතට දැනුණා. ඒ අසිරිමත් සිද්ධාර්ථ කුමාරයා මේ ලෝකෙට එහෙම සැනසෙල්ලක් අරගෙන පහළ වුණේ. අවුරුදු 29ක් ගෙවපු රාජකීය රජ මාලිගා ඇඳපු රාජකීය ඇඳුම් පැළඳුම් ලැබූ සියලු රාජකීය සැප සෞන්දර්යය එකම රාත්‍රියකින් එක්තරා දිනක අතහැරලා දැම්මා. ඇසල සඳ මෝරා නැගුණ රාත්‍රියක රජමැදුරෙන් වෙන් වෙලා මේ ආශ්චර්යමත් බෝසත් කුමරු විමුක්තිය සොයා ඈත දුර වන පියසකට ගමන් කළා. ඒ ලෝකය වෙනුවෙන් ඒ මහා ගමන මහා බෝසතාණන් වහන්සේ සිද්ධ කළේ. රජමැදුරේ, රජසැපතේ, රජසුවයේ, සිංහාසනයේ මිනිඔටුන්නේ ඇති ඒ උතුම් ලෞකික සැපතට ඒ හදවත බැඳුනේ නැහැ. රජසැපතක් කාටද එහෙම අතහැරිය හැක්කේ? රජසැපතක් වෙනුවෙන් ලෝකයා දක්වන උනන්දුව බලනකොට එවන් ආශ්චර්යමත් රජකුමාරයෙක් මේ ලෝකේ පහළ වීමම පුදුමයක්. රම්‍ය සුරම්‍ය සුබ මැදුරුවල පින්වතුනි, මහසත් සිද්ධාර්ථ කුමරුට අසවල් නම් සැපත විද්‍යමාන නොවේ, අසවල් නම් සුවය විද්‍යමාන නොවේ කියලා කිසිම සැපතකින් සුවයකින් අඩුවක් උනේ නැහැ. ඒ සියලු සැප සම්පත් මිහිපිට වැඩිමෙන් උපරිමයෙන්ම ලැබුවේ මහසත් සිද්ධාර්ථ කුමරු. සියලු සැප සම්පත් කොයි තරම් උතුම් විදිහට ලැබුවත්, කුලයෙන් උතුම්ම තැන ඉපදුනත්, බලයෙන්, නිලයෙන්, ධනයෙන්, සැපතින් ආඩ්‍යව උතුම්ම තැන ඉපදුනත්, කියන්න බැරි තරම් සැපතක්, සෞන්දර්යයක් හිමි වුණත්, ඒ හදවතේ තිබුණ පවිත්‍ර චේතනාව, ලෝකයා සනසන පැතුම,
ලෝකයාට දැක් වූ මහා කරුණාවේ බිඳුව කුදු අඩු වුණේ නැහැ. රජ සැපත අභියස මුලා වුණේ නැහැ. රජ සැපත අභියසේවට ඇලුම් කරලා මුලා වෙලා ගියේ නැහැ. ඒ වෙනුවෙන් සීලය අපිරිසිදු වුණේ නැහැ. ගුණ සම්පත්තිය පිරිහී ගියේ නැහැ. ඒ වාගේ අදිෂ්ඨානයකින් රජමැදුරකින් මහ පොළොවට බහැලා නිග්ම ගිය අප දන්නා මානව වංශ කතාවේ එකම අසම මුනිවරයා තමයි පින්වතුනි අස්සම සමසිද්ධාර්ථ කුමරු. ඒ උතුම් නික්ම යාම තුල තමයි මේ දහම් වසන්තය, දහම් නවෝදය, දහම් ප්‍රබෝධය දෙවි මිනිසුන්ගේ ජීවිතවලට මුණ ගැසුනේ. රජමැතුරෙන් වෙන්ව ගිය ගමන්ම මල් වට්ටියක් ලැබෙනවා වගේ බුදු බව ලැබුණා නොවේ. 6 අවුරුද්දක් පුරාමට මිහිපිට මිනිසෙකුට කිසිසේත් ඉහිලිය නොහැකි විශාලම දුක්ඛ ස්කන්ධය ආත්ම ක්ලමතන සංඛ්‍යාත දුෂ්කර ක්‍රියාව සමග මහ බෝසතාණන් වහන්සේ උහුලනු ලැබුවා. ඒ දුෂ්කර ක්‍රියාවේ පරතරට පැමිණිලා ශ්‍රී ශරීරයේ සෝභාරු සෞන්දර්ය මැකෙනතුරු සිහිසුන් වෙලා මිහි මත ඇද වැටෙනතුරු ඇඟමසට දුක් දී පවා අවසානයේ වටහා ගත්තේ මේ මාර්ගයෙන් මා සොයන නිවන් සුව නොලැබේ නම් මම අන්‍ය මාර්ගයක් හොයා ගන්නවා. ඒක නම් මහා පුදුම සහගතයි. ආලාර කාලාමයන් ළඟින් ධ්‍යාන උපදවන හයිය ලැබුණ බෝසතාණන් වහන්සේට උද්දකරාම පුත්‍රයන් හා සාකච්ඡා කරලා අවසන් වෙද්දී අරූපාවචර සමාපත්තිය ඉපදිලා ඒත් හිතුවා මා සොයන ලෞතුරු සැනසීම මෙය නොවේ. ආලාර කාලාමයන්ද ගමන් කරන්නේ සසර දෙසටමයි. උද්දකරාම පුත්‍රයන්ගේ ගමනත් සසර දෙසටමයි. හැබැයි ඔවුන් සිතා සිටිනවා මෙය නිමාමක්, මෙය සැනසීමක් කියා. තාවකාලික ගිමන් හැරීමක්, හැබැයි සදාකාලික දුකින් අත මිදීමක් එතන නැහැ. මා සොයන්නේ ලෝතුරා බුද්ධ රාජ්‍යයි. හැම දුක් අවසන් වී ඒ පිළිබඳව උතුම් විමුක්තිය මහදින්ම ප්‍රත්‍යක්ෂ කළ යුතුයි. ඔන්න බෝසත් හිතේ තිබුණ අදිෂ්ඨානය. හිතන්න පින්වතුනි, බණපදයක් කවුරුවත් කියලා දීලාද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මෙයයි කියා දෙවියෙක්වත් බ්‍රහ්මෙක්වත් ඇවිල්ලා කියලා දීලාද? පෙර බුද්ධ ශාසන 6ේම ඒ කියන්නේ විපස්සීසිකී වෙස්සබු කකුසඳ කොණාගම කාශ්‍යප මේ බුද්ධ ශාසනවල මගපල ලැබපු බ්‍රහ්ම රාජවරු ඉහළ බ්‍රහ්ම ලෝකවල හිටියා. නමුත් ඒ කවුරුවත් එකම බණපදයක් දේශනා කරන්නට ආවේ නෑ. බෝසතාණන් වහන්සේ අභියසට එහෙම එන්නෙත් නෑ. මහා බෝසතාණන් වහන්සේම මේ සංගව ගිය ධර්ම මාර්ගයේ විවර කරලා ලෝකයට මතු කරන්න ගත්ත ප්‍රයත්නය පින්වතුනි ආශ්චර්යමත් පුදුම සහගතයි. අපි නම් වේලක් දෙවේලක් වරදිනකොට, වරක් දෙවරක් පාඩු ලබනකොට, රෝගයකින් පීඩාවකින් වැටකනනකොට, වචනයක් දෙකක් වරදිනකොට, නින්දාවක් අවමානයක් ජීවිතයට එනකොට කොයි තරම් කඩා වැටෙනවද? කොයි තරම් දිවාරය නොබලා ඒ ගැන කල්පනා කරනවද? ශෝක කරනවද? කඳුළු හලනවද? රාජ කුමාරයෙක් මොන සැපත අහිමි වෙලාද? සොඳුරු යශෝධරාම, රාහුල, භද්‍රයන්, සුදොබුන් රජතුමා මහාසී රජසැපත ඔය සියල්ලක්ම අතහැර දාලා අර වගේ අන්ත දුක් විඳින දුෂ්කර ක්‍රියාවකදී පවා හිතින් කඩා නොවැටි මධ්‍යම ප්‍රතිපදාවට පැමිණ වෙසක් පුන් පොහෝ දවසක සිහිල් බෝතුරු සෙවණි මහ පොළවෙන් මතු වූ වජ්‍රාසනය දැක එහි අසුන්ගෙන ලෝකේ පරාජය කරන්නට අමාරුම දුෂ්කරම යුද බල ඇනිය සමග තනියම යුද්ධ වැදුණා. බුද්ධ වචනේ පස්සේ කාලයක දේශනා කළා, මහණෙනි, මේ කාමාවචර භූමියේ මඩින්ට අමාරු එකම බලවත් යුද ඇනිය බල ඇනිය තමයි මාර සේනාව. ඒ මාර සේනාව මඩින්ට වෙන කිසිම අවියක් මා මේ ලෝකේ දකින්නේ නැහැ. ඒ මාර සේනාව මැඩිය හැක්කේ කුසලානම් භික්කවේ ධම්මානං සමාදාන හේතු. එවමිදම් පුඤ්ඤම් පවණ්ඩති. කුසල් දහම් සමාදන් වීමෙන්මයි ඒ මාර සේනාව මැඩිය හැක්කේ. එතන කුසල් දහම් ලෙස දේශනා කළේ දානාදී පාරමී ධර්ම. මේ මෛත්‍රී ආදී බ්‍රහ්ම විහාර ගුණ අදිෂ්ඨානයේ මේ සමස්ත ඉස්මතු වෙලයි මාර පරාජය සිද්ධ කළේ. ඒ මාර පරාජයෙන් තමයි මහසත් බෝසත් උතුමන් වහන්සේ ඒ උත්තම නිමේෂයේදී සම්බුද්ධ භාවයට අවතීර්ණ වන පිළිවෙත් මගට
අනුගමනය කළේ නැත්නම් අවතීර්ණ වුණේ මාන පරාජයෙන් අනතුරුව. වෙසක් පුන් පොහෝදා රාත්‍රියේ පුරාවට විස්මිත ඥාන මණ්ඩලයක් හදවතේ පහළ කරගෙන එව්වා ප්‍රත්‍යවේක්ෂා ඥාන බවට පත් කරගෙන ලැබූ මාර්ගයේ ලැබූ ඵලයේ පිළිබඳව ඉතා හොඳ විසද වැටහීමක් ඇතිව සියල්ල දක්නා ඥානයේ පහළ වෙමින් දස බල ඥාන ත්‍රිදස බුද්ධ ඥාන අට්ඨාරස ආවේනික ඥාන සත්සත්‍ය තිසත්‍ය ඥාන බල ඇතිව පින්වතුනි මහ පොළොවක පැමිණිය හැකි මිනිස්සෙකුට දෙවියෙකුට බ්‍රහ්මයෙකුට සකල විද සප්ත ප්‍රජාව අතර ඉහළම ප්‍රාප්තියයි කිව යුතු දෙවියන් සහිත සකල විද සප්ත ප්‍රජාවට ඉහළම සහනයයි කිව යුතු බුද්ධ රාජ්‍ය ලැබුවේ මොන තරම් දුක් සම්භාරයක් ඒ හදවතින් ඒ ජීවිතයෙන් උහුලලද ඔය සියල්ලේම රහස මහා කරුණාව. ඒ මහා කරුණාවෙන් තමයි පාරමී භූමියට බැසගත්තේ. මහා ප්‍රඥාවෙන් තමයි පාරමිතා හඳුනාගෙන උපාය උපක්‍රම දැනගෙන ආය කෞසල්‍ය අපාය කෞසල්‍ය උපාය කෞසල්‍ය හඳුනාගෙන පාරමිතා ධර්ම කෙටිම කාලයකින් සම්පූර්ණ කළේ. මුළු බුද්ධ වංශ කතාවෙම පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ තරම් අඩු කාලයකින් පාරමී පුරපු වෙන කිසිම බුදුවරයෙක් නැහැ. ඔය මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට මතු යුගයේ පහළ වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ නියත විවරණ ගත්තේ අපේ බුදුරජාණන් වහන්සේ නියත විවරණ ගන්න 8 අසංකේය කල්පල 12 අසංකේය කල්පලක්ෂයකට කලින් අපේ බුදුරජාණන් වහන්සේ නියත විවරණ ගන්න 12 අසංකේය කල්ප ලක්ෂයකට කලින් තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ නියත විවරණ ගත්තේ. ඒ බුදුරජාණන් වහන්සේ වීර්යාධික ගමනකින් ලෝතුරු බුදු බව වඩින බුදුරජාණන් වහන්සේ. ඊළඟට කාශ්‍යප බුදුරජාණන් වහන්සේත් සද්ධාධික ගමනකින් තමයි ලෝතුරා බුද්ධ රාජ්‍යයට වැඩම කළේ. හිතලා බලන්න. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ නියත විවරණ ගත්තේ අපේ බුදුරජාණන් වහන්සේ නියත විවරණ ගන්න මහා කල්ප සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට එහා පැත්තේ. අපේ බුදුරජාණන් වහන්සේගේ නියත විවරණයට එහා මහා කල්ප සාරාසංඛ්‍ය ලක්ෂයකින් එහා පැත්තේ තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ නියත විවරණ ගත්තේ. ඔන්න හිතලා බලන්න. අපේ දස බලධාරී මහානුභාව බුදුරජාණෝ ඒසා කෙටි කාලයකින් දැඩි ප්‍රඥාවකින් දැඩි වීරියකින් කටයුතු කළා තමයි මේ වගේ අල්ප ආයුෂ්ක යුගයක් පවා දෙවි මිනිසුන්ට සැනසෙල්ල හදා දෙන්න මේ ලෝකයට පහළ වුණේ. මම මේ කතාව කිව්වේ පින්වත්නි මෙතෙක් ආයුෂ අඩු වෙලා ගියත් මොන තරම් ජීවිතය අපහසු වෙලා තිබුණත් දහසකුත් එකක් කයට හිතට දුක් වේදනා පැමිණුණත් අපට තියෙන එකම සැනසීම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කියන්නයි මම ওই කරුණු ටික සිහිපත් කළේ. කොච්චර ආයුෂේ පිරිහිලා තිබුණත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙද්දි එක තත්පරයක් මේ ධර්මයේ හැසිරුණා නම් ඒ හැසිරීම මහානුභාව පිළිසරණක් අපරිමිත පිළිසරණක්. එනිසා ඔබ සතුටු වෙන්න ඕන මෙවන් උලාර ධර්මයක් අසා එදහම් අනුමෝදම් දෙමින් ජීවිත වෙත පමුණවාගෙන හදවත් තුලින් ශ්‍රද්ධාව නැමැති පුෂ්ප මතු කරගෙන ශ්‍රද්ධාව නැමැති පුෂ්පාකරය පුබුදුවාගෙන මේ ධම්මගේ හික්මෙන ලැබීම ගැන සිස්සෙල්ල සතුටු වෙන්න. හිතින් කල්පනා කරන්නේ නම් ඔය කියපු බුද්ධ චර්යාවම කල්පනා කරන්න ඕන. සංසාරේ දුකම නිතර කල්පනා කරන්න ඕන. සංසාරේ දුක දෙස බලන්ට තමයි පින්වතුනි පච්චවෙක්ඛනා අනුයෝගෝ ධම්මානං ආහාරෝ කියලා වදාළ අයුරින් චතුරාර්ය සත්‍ය අවබෝධයට මගඵල නිවන් පිණිස ශ්‍රාවක සිත කය වචනය පෙළ ගැසෙන්නේ සංසාරේ දුක ගැන මෙනෙහි කරනකොට. නිසා සසර දුක ගැන මෙනෙහි කිරීම අත්හරින්න එපා. ඒ වගේම නිතර හිතන්න ඕනි මම ජරාවට පත්වන කෙනෙක්. මොහොතක් පාසා අතේ පයේ ගතේ දෑතේ හයිය ටික ටික අහිමි වෙන එකයි මේ සිද්ධ වෙන්නේ. රැයක් පාසා දහබලක් පාසා ජීවත් වෙන තත්පරයක් පාසා හයිය වැඩි වෙනවා නෙමෙයි. ආයුෂ වැඩි වෙනවා නෙමෙයි. හිතේ ගතේ ශක්තිය වැඩි වෙනවා නෙමෙයි. රූපේ ලස්සන වෙනවා නෙමෙයි. කෙස් කළු වෙනවා නෙමෙයි. මොහොතක් පාසා ජරාවට යන්නේ. ජරා ධම්මෝමි කියලා කල්පනා කරන්න ඕන. ව්‍යාධි ධම්මෝමි කියලා කල්පනා කරන්න ඕන. නේකාකාර ව්‍යාධීන්ට රෝග පීඩාමට ගොදුරු වෙන්නයි මම මේ යන්නේ. ඒ ගැන හිතන්න ඕන. මරණ ධම්මෝමි මරණය අභියසයි මම මේ කටයුතු කරන්නේ. ප්‍රිය විප්‍රයෝග දුක අභියසයි මම මේ කටයුතු කරන්නේ. කර්මයේ උරුමේ දායාදයයි මගේ.
මෙන්න මේවා නිතර පිරිමි නොපිරිමි ගිහි පැවිදි අපි ඔක්කොම සිටිය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කළා. ඒ කල්පනාව තුල තමයි පින්වතුනි ශ්‍රද්ධාව පහළ වෙන්නේ. එහෙම කල්පනා කරොත් තමයි එයා මෝහයෙන් අත මිදෙන්නේ. මෝහයෙන් නැමැති දුමාරේ අතහරින්නේ. එහෙම කල්පනා කරොත් තමයි සිල්වත් වෙන්නේ. එහෙම කල්පනා කළොත් තමයි මල් දෝතක් පූජා කරගන්න හරි මේ ජීවිතේ පෙළඹෙන්නේ. එහෙම කල්පනා කරපු හින්දා තමයි මේ බණ මඩුවටත් එන්න සිත පහළ වුණේ. එහෙම කල්පනා කරපු හින්දා තමයි මේම බණ මඩුවක් මේ සොඳුරු ගම්පියසේ සකස් වුණේ. පින්වතුනි ඒ කල්පනාව සියලු සැපත සාධනය කරන උලාර චින්තාවක්. ඒ තදග්ගම් භික්කමේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ආකල්ප සම්පත්තිය යන යමක් වේද සියලු සැප ලබා දෙන කරුණු අතර එය උතුම්ම කාරණයක් කියලා. අග්‍රම කාරණයක්. ඒ කියන්නේ ඔබේ හිතේ ඇති කුසල ගෞරවය, බුද්ධ ගෞරවය, ඔබට තියෙන සම්මා දිට්ඨිය ලෝකේ උතුම්ම දෙයක් කියලායි ඒ බණ පදයෙන් කියවුනේ. දැන් පින්වතුනි පින්වතුන්ලා අපි ඔක්කොම කල යුත්තේ කුමක්ද? ආන්නක වැදගත් කාරණයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා අප්පමාද රතා හෝත අප්‍රමාදී එළෙව් මහණෙනි සචිත්ත මනුරක්ගත තමන්ගේ සිත ආරක්ෂා කර ගනිව් මහණෙනි දුග්ඝා උද්ධර තත්තානං පංකේ සන්තෝව කුංජරෝ මේ සංසාර ගිරි දුර්ගයෙන් සංසාර විසම මාර්ගයෙන් සංසාරේ නැමැති ගොහරු වලින් ගොහරු මඩෙන් ගොඩ එන්න මහණෙනි පංකේ දේශනා කළා මේ ගොහරු මඩකින් ගොඩ ආපු පංකේ සම්තෝබ කුංජරෝ ගොහරු මඩකින් වීරියෙන් ගොඩ එන හස්ති රාජයෙක් වගේ අපේ ජීවිතවලට අපි සහනය දැන් සලසා ගන්න ඕන. දවසක් පින්වතුනි බුදුරජාණන් වහන්සේ ඔය ගාථාව මහා සංඝයා අමතා දේශනා කළේ එක්තරා සිදුවීමකදී. කොසල් මහා රජතුමාගේ ඇත්බල ඇණියේ හිටියා බොහෝම තේජාන්විත හොඳ කාය බලයක් ඇති උස මහත ඇති දිග දල දෙකක් තියෙන යුද්ධයට අරන් යන ඇතෙක් හිටියා. මේ යතා බොහොම රණකාමී ඇතෙක්. සතුරු බලසේනා මඩින්න දක්ෂයි. කොහොම හරි මේ යතා වයස්ගත වුණා. වයස්ගත වුණාම යතාට නිදහස දුන්නා. යතා කාටවත් හිංසා කරන්නේ. ඔය සවැත් නුවර පුරවරේ තිබුණ එක්තරා දියසිඳී ගිය මඩ තියෙන පොකුණක්. ඇතැම් මිට වතුර තියෙන්නත් ඇති මේ පොකුණේ මේ යතා එරුණා. දැන් මේ යතාගේ ඇඟ වැහැරිලා ගොඩ එන්න හයියක් නැහැ. දවස් ගාණක් මේ යතා අවුවේ පිච්චෙනවා. මේ පවස නිවන පෑන් පොදකුත් ඒ තුල නැහැ. දැන් හොඳටම දුර්වලයි. රාජපුරුෂයෝ ගිහිල්ලා රජතුමාට කිව්වා රජුනි ඔබට සෑහෙන කාලයක් සේවාකම් සපයා දීපෝ අසවල් ඇත් රජා අන්න දුර්වල වෙලා මඩේ එරිලා ඉන්නවා මැරෙන්න ආසන්නයි. ඉතින් දැන් රජතුමා කිව්වා ඇත් ගොව්වන්ට ඒ යතාට එහෙම මැරෙන්න දෙන්න එපා. කොහොම හරි මඩෙන් ගොඩ ගන්න. හිතන්න පින්වතුනි ගොහරු මඩේ එරිච්ච ඇති කොහොම ගොඩ ගන්නද? ඇත් ගොව්වෝ උපායක් කල්පනා කළා. ඇත් ගොව්වෝ මොකද දන්නවද කළේ? සාමාන්‍යයෙන් එදා කාලේ යුද්ධයකට යනකොට ඔය යුද බෙරය වාදනය යුද බෙර විශාල ප්‍රමාණයක් වාදනය කරනවා. ඒ යුද බෙර ගහන්නේ ඒව අහගෙන ඉන්න ඒ රණ විරුවන්ට රණ සූරයන්ට යුද බෙර හඬ එනකොට ලොකු උද්‍යෝගයක් ඇති වෙනවා. මොකද මේ යුද්ධයට බහින්නේ උද්‍යෝගයක් ඇති වෙන බය නැති වෙනවා. ඒක සාමාන්‍යයෙන් යුද උපක්‍රමයක්. ඉතින් දැන් එදා මේ අත්ගොව්ව කල්පනා කළා මේ ඇතාට ඇහෙන්න යුද බෙර වාදනය කරන්නේ හැම පැත්තෙන්ම. ඔන්න මේ ඇතාගේ ළඟට ගිහිල්ලා බොහොම හයියෙන් යුද බෙර වාදනය කළා. ඇත්ගොව්ව සංඥාව දුන්නට පස්සේ දවස් ගාණක් මඩේ එරිලා හිටපු මේ ඇතා වේගයෙන් හයි අරගෙන පියවර 2-3කින් කොහොම හරි ගොහරු මඩෙන් ගොඩ ආවා. මේක මහ පුදුම සිදුවීමක්. මැරෙන්න ගියපු ඇතා ගොඩ ආවා. මේ අවස්ථාව භික්ෂුන් වහන්සේලා බලාගෙන ඔය පාරේ පින්ඩපාති වඩින එහෙට මේ ආරාම වලට වඩින භික්ෂුන් වහන්සේලා ඒ කාලේ බොහෝ හිටියනේ සවැත් නුවර. ඒ සියලු දෙනා බලාගෙන ඉඳලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ මේ කතාව ප්‍රකාශ කළා. ස්වාමීනි අපි මෙන්න මෙහෙම අපූර්ව සිදුවීමක් දැක්කා. ස්වාමීනි මේ මැරෙන්න බැටිලා හිටපු ඇතා යුද බෙර හඬ ඇහෙනකොට අර මඩ ගොහරුවෙන් ගොඩාම ස්වාමීනි බුදුරජාණන් වහන්සේ අන්නේ වෙලාවේ දේශනා කළා මහණෙනි ඒ ගොඩ ඒම එච්චර අගය කළ යුත්තක් නොවේ. මහණෙනි ඒ ඇතා යම්සේ ගොඩාමනම් ගොහරු මඩෙන් ආන්නේ ඒක උපමා කරගෙන මහණෙනි නුඹලා මේ සංසාරයේ නැමැති ගොහරු මඩෙන් තමන්ගේ ජීවිතය ඔසවා ගන්නට කිව්වා.
දුග්ගා උද්ධර තත්හානං මේ ගිරි සංසාර දුර්ගයෙන් සංසාර ගමන නැමැති ගොහරු මඩෙන් කලල් දියෙන් තම ජීවිතය ඔසවා ශාන්ත නිවන් පුරයට ඇතුළු වෙන්න කියලා අන්නේ මොහොතේ දේශනා කළා. පින්වතුනි ඔය උපමාවත් ඔය සිදුවීමත් භික්ෂුන් වහන්සේලා දැකලා ඇවිල්ලා තමයි බුදු සිරිපා අභියසින් ඔය බණ කතාව ඇහුවේ. සතර පදයක ගාථාවයි බලන්න බුදු මුවින් පිටවන දහමක ඇති ආශ්චර්යය මේ ගාථාව හමාර වෙද්දී එතෙක් මගඵල නොලබා හිටපු මේ භික්ෂුන් වහන්සේලා අර සිදුවීමෙන් සංවේගය උපද්දවාගෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි තබපු සුවචකම කීකරුකම උපරිමයෙන් පිහිටුවලා විපස්සනා වඩලා සතර පද ගාථාවක් හමාර වන මොහොතට සියලු දෙනා වහන්සේ සව් කෙලෙසුන් නැසූ රහතන් වහන්සේලා බවට පත් වුණා. පින්වතුනි අපටත් අදටත් ඒ බණපදයේ කොච්චර පෑහෙනවද කියලා බලන්න. අපේ ජීවිතවලට අපම විනා වෙන පිළිසරණක් ලෝකෙ තිබේද? තනියම පිළිසරණ හදාගන්න බෑ බුදුරජාණන් වහන්සේගේ සරණ නැතුව. බුදුරජාණන් වහන්සේගේ බුදු කරුණාවේ අදටත් අඩුවක් තිබේද? කිසිම අඩුවක් නෑ පින්වතුනි. බුදුරජාණන් වහන්සේගේ මහා මෛත්‍රියේ මහා ඥාන මණ්ඩලයෙන් අපිට පිහිට අඩු වෙලාද? කිසිසේත්ම අඩු වෙලා නෑ. බුදුමුවින් වදාහල ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අපිට ඇහෙන්නේ අපිරිසුදු වෙලාද? පිරිසිදු ධර්මය අදටත් ඇහෙනවා. සූත්‍රයෙන් විනයෙන් විජම්බන පරියායෙන් සාර්ථකතා සහිතව මහා සංඝන විසින් අදටත් අමයුරු පර්‍යාප්ති ධර්මය ඔබට දේශනා කරනවා. ඔබටත් අහන්නට පින තියෙනවා. දැන් මේ උතුම් අවස්ථාවේ අපේ පැත්තෙන් නේද අපි මේ සම්පාදනය කළමනා ගුණ බල මුලව සම්පාදනය කළ යුත්තේ. අපේ පැත්තෙන් දැන් අපි අයිය හදා ගන්න ඕනේ. දැන් අපි මොකක්ද මේ වෙනුවෙන් කළ යුත්තේ? මම අර සිහි කලේ නැවතත් පින්වතුනි පච්චවෙක්කනා අනුയോഗම් නිතර නිතර සංසාර දුක ගැන මෙනෙහි කර කර ප්‍රතිපදාවේ හික්මෙන්න ඕනේ. ප්‍රතිපදාව කිව්වේ සීලයේ හික්මෙන්න ඕන. සීලයේ හික්මෙන්න නම් උපකාරක ධර්මයේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා පාප මිත්තතා සීලානං පරිපන්තෝ කියලා. ජීවිතය ඇසුරු කරන්නේ පෞකාර මිත්‍රයන් නම් කවදාවත් බලාපොරොත්තු වෙන්නට බෑ. කුමක්ද? මම සිල්වත් වෙමි කියන කාරණේ බලාපොරොත්තු වෙන්න බෑ. මගේ හෝ ඔබේ හෝ ඇසුර පාප මිත්‍ර ඇසුරක් නම් ඔබ හෝ මා හෝ කෙදිනකවත් සිල්වත් වෙන්නේ නැහැ. බුද්ධ වචනේ තියෙනවා කල්යාණ මිත්තතා සීලානං ආහාරෝ. සිල් පුරන්න ඕන නම් කල්යාණ මිත්‍ර ඇසුරටපත් වෙන්න. මක් නිසාද? කල්යාණ මිත්‍රයා සිල්වතකි. කල්යාණ මිත්‍රයා මෛත්‍රී සම්පන්න හදවතක් ඇත්තකි. කල්යාණ මිත්‍රයා තම මිතුරා කිසිසේත්ම අබැද්දෙහි යොදවන්නේ නැහැ. කල්යාණ මිත්‍රයා කිසිසේත්ම අපෙන් වාසි බලාපොරොත්තුවෙන් ලංවන්නේ නැහැ. කල්යාණ මිත්‍රයා ඒකාන්තෙන් තමා තිසරණේ පිහිටමින් සීලයේ පිහිටමින් අපේ ජීවිතවලට උපරිම සැනසීමක් ලබා දීම පිණිස කිසිවක් අපෙන් බලාපොරොත්තු නොවි පිළිපදිනවා. ඒ කල්යාණ මිතුරු පරපුරේ ඉහළම උතුමන් වහන්සේ තමයි ධර්මරාජ බුදුරජාණන් වහන්සේ. සරියුත් මුගලන් දෙනමගෙන් ආරම්භෙන ශාසනෙහි මහා සංඝන තමයි කල්යාණ මිත්‍ර වැටපින්වතුනි. ඒ වැටේ තාම ශක්තිය තියෙනවා. ඒ කල්යාණ මිත්‍ර මහා සංඝන අදටත් දහම් අමාවැසි මේ දෙරණේ වසනවා. ඒවා ඒ දහම් අමාවැස්සෙන් හද సంతාන හොඳින් තෙමා ගන්න, සිහිල් කරගන්න. දේශය නැමැති අග්නි ජාලාව නිවන්න පුළුවන් සදහම් අමාවැස්සට විතරයි. රාගය නැමැති ගින්න නිවන්න පුළුවන් සදහම් අමා වතුරට විතරයි. මෝහ මද මාන පාප ගිනිසිලු නිවන්නට පුළුවන් වන්නේ ශ්‍රී සද්ධර්මයේ නැමැති දියදහරට පමණයි. එනිසා නොමසුරුව බාධා ඉවත් කරලා කොන්දේසි විරහිතව මේ උත්තම ධර්මය අහන්න ඕනේ. හිතේ පිහිටුවා ගන්න ඕනේ. තමන්ට තමන් ආදරය කරමින් ධර්මයේ පිහිටන්න ඕනේ. ඒ පිහිටන ගමනේ සීලවන්ත වීම අවශ්‍යම දෙයක්. බුදුගුණ හිතා සිල්වත් වෙන්න ඕන. මා සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ පාරිශුද්ධ හදමඩල අමලයි, නිර්මලයි. පාපී කෙලෙස් කිසිවක් ඒ හදවතේ නැහැ. සියලු අකුසල ධර්ම ප්‍රහාණය කරමින් විරාගී බව ඇති වෙලා තමයි ඒ හදවතේ සම්මා සම්බුද්ධ ඥානය පහළ වුණේ. පාරිශුද්ධියේ ඉහළම තැනින්, ලෝතුරු ඥානයේ ඉහළම තැනින් ඒ හදවත සමන්නාගත උනායි කියලා නිතර නිතර මෙනෙහි කර කර මාද ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. ඒ සම්මා සම්බුද්ධත්වයෙන්
අරහත්වයෙන් විද්‍යාචරණ සම්පත්තියෙන් තමයි මේ උතුම් ධර්මයේ දේශනා කළේ. එනිසා මේ ධර්මයේ සියල්ල දත් නුවණින් වදාළ ධර්මයක් නිසාම ස්වාක්ඛාතයි සම්දිට්ඨිකයි. මේ ජීවිතය තුලදීම දහම් අමාස් වැසිලි තියෙනවා. දැන් බලන්න මේ බණ මඩුවේ මේ මිනිත්තුකේ රැඳී සිටිනකොට හද సంతාන කෙතෙක් නිවිලා යනවද? සංසුන් වෙනවා, ඇවිස්සෙන්නේ නැහැ. ද්වේෂය යටපත් වෙනවා, රාගය යටපත් වෙනවා, ඇවිස්සීම දුරු වෙනවා, සංසුන් බව ඇති වෙනවා, ප්‍රීති පස්සද්ධි ගුණ ඉස්මතු වෙනවා. මමත් පෙර කළ පින් ඇති කෙනෙක්. එනිසයි මට බුදුදම් සංඝ සරණ ලැබුණේ. එනිසයි මගේ ජීවිතේ සැනසෙල්ල හිමි වුණේ. එනිසයි මේ අමා ධර්මයේ මට ඇසෙන්නේ. කොච්චර හද సంతාන නිමෙනවද? කොයිතරම් ජීවිත සංසුන් වෙනවද? කොයිතරම් අතුලාන්තෙන් ප්‍රීතියක් මතු වෙනවද? කොයිතරම් වැටහීමක් අවබෝධයක් පහළ වෙනවද? මේ දහම් කතා බසනකොට ඒ තමයි ධර්මයේ ස්වාක්ඛාත සම්දිට්ඨික අකාලික ආශ්චර්ය පින්වතුනි. එනිසා එහෙම දහමක් නේද මගේ ජීවිතවලට ඇසෙන්නේ. මෙහෙව් උලාර ධර්මයක් අභියසදිවත් මගේ ජීවිතේ මට හදාගන්න බැරි වුණොත්, සංසාරේ ඇදී යන අකුසල ධර්ම අයින් කරගන්න බැරි වුණොත්, කාම කෝප දැවිලි නිමා ගන්න බැරි වුණොත් මොන යුගයකද මා මේ වෙහෙස කර පාපේ නැමැති අග්නි ජාලාවෙන් අත මිදෙන්නේ? මේ දුක කවද්ද අවසන් වෙන්නේ? මේ දුකට හේතු කවද්ද මම නැති කරගන්නේ? ඔවක් කල්පනා කරන්න ඕන. අපි හැම දෙයකටම තව දින කිහිපයයි නේද ඉතුරු වෙලා තියෙන්නේ. මේ වාගේ අමා ධර්මයේ අහන්න දිගට සංසාරේ හැමදාම හම්බ වෙයිද? එහෙම හම්බ වෙන්නේ නැහැ. කෙතෙක් දුරට මෙමා හදින් පාරෙමි පිරී අවසන් වෙලා තියෙනවද? ඒක කියන්න දන්නේ නැහැ. තව කොච්චර දුර ඇවිද යන්නට වෙයිද? ඒක කියන්න දන්නේ නැහැ. හැබැයි අපි දන්නේ නැති වුණාට ඒ භාග්‍යවතුන් වහන්සේ මේ සියල්ල දන්නවා. දැන් අප කළ යුත්තේ දේශනාවට අනුගතව දේශනාවේ භාවිතේ අතුරක් තියාගන්න නැතුව පරියාප්තිවර දේශනාව ප්‍රතිපදාවක් ලෙස වඩාත් සමීපව ගලපා ගන්න ඕන. ගිහි කෙනෙක් නම් නිත්‍යයෙන් පංචශීලයේ සුරකිය යුතුයමයි මේ මාර්ගයේ. එනිසා කල්යාණ මිත්‍ර ඇසුරේ රැඳී සිටින තාක් සීලය ආරක්ෂා වේවි. සීලය රැකෙන තාක් සමාධිය පිණිස ජීවිතය යොමු වේවි. සිතේ සංසුන්කම ඇති වේවි. පින්වතුනි දේශනා කළා ඒ උතුම් සීලය බ්‍රහ්මචාරී සීලයක් කරගන්න නම් ඉන්ද්‍රිය සංවරයම ඇති කරගන්න ඕන කියලා. ඉන්ද්‍රිය සංවරෝ බ්‍රහ්මචර්යා සාහාරෝ කියලා දේශනා කළා. එතකොට පැවිද්දන්ගේ පැත්තෙන් බ්‍රහ්මචර්යාව හොඳින් දියුණු කරන්න නම් ඇස කන නාසය දිව කය මනස සංවරව පවත්වන්න ඕන. විසම විස භාග අරමුණු වෙත සිත හරවමින් ඒවායි ආස්වාදය ලැබමින් රූපාරම්මන ශබ්දාරම්මන ආදී නොඑක් ආකාරයෙන් ආස්වාද ජනකව ග්‍රහණය කරමින් රාග කෙලෙස් එහෙම උපදින්ට දුන්නොත් බ්‍රහ්මචර්යාවක් රකින්න අමාරුයි. බුද්ධ වචනේ එහෙම දේශනා කළා. එනිසා දේශනා කළා සාමාන්‍ය සීලයක් රැකෙන්න ඕනේ. ඒ ඉක්මමාගිය සීලයකටත් පුළුවන් විදිහකට ගිහියත්ව පවා අවතීර්ණ වෙන්න ඕනේ මේ ප්‍රතිපදාවේ. ඊළඟට එහෙම හික්මෙන ගමන් පින්වතුනි දැන් සීලයෙන් කය වචනය සංසුන් කරනවා. ඊළඟට සමාධිය තුළ මේ සිත සංසුන් කිරීම පිණිස නීවරණ ප්‍රහාණය පිණිස කමඨහන් භාවනාවක මේ හිත යොමන්ට ඕන. ඒකට අපි කවුරුත් ඉතාමත් ඕනෑකමින් පෙළඹෙන්නට ඕන. ගිහි වුණත් පැවිදි වුණත් පිරිමි නොපිරිමි කොයි කවුරුත් ඒ අතර ඔය සතර කමඨහන් භාවනාවේ යෙදිය යුතුයමයි කියලා මා ධර්මයේ සඳහන් කළා. බුද්ධානුසති මෙත්තාච අසුභම් මරණස්සති ඉති ඉමා චතුරාර්යක්ඛා භික්ඛු භාවෙය්‍ය සීලවා. මේ ශාසනයේ එලෙසින් සිල්වත් වූ ශ්‍රාවකයා බුද්ධානුසතියේ නිතර යෙදීම, ධම් ඊළඟට මෛත්‍රියේ යෙදීම, මේ කය පිළිබඳව අසුභ සංඥාව උපද්දවා ගැනීම, මරණ සංඥාව උපද්දවා ගැනීමෙන් මරණය මෙනෙහි කිරීම සිද්ධ කළ යුතුයමයි. මක්නිසාද සිද්ධ කළ යුත්තේ? මේ සිතට අනාදිමත් සංසාර ගමනේ පින්වතුනි ඊටාම හුරු දෙයක් තමයි අශ්‍රද්ධාව. බුදු පසේ බුදු මහරහත් මුනිවරුන් අභියස දඩබ්බර වීම, ඒ බුදු පසේ බුදු මහරහත් මුනිවරුන් නොතකා නොසලකා හැරීම ඒවා අපිට හොඳට හුරුයි. බලන්න මේ මොහොතකින් මගඵල ලබන්න තියෙන අය පවා කොයිතරම් සැහැසිවද බුදුරජාණන් වහන්සේ ඉදිරියට ආවේ. ඔය රජගහ නුවර හෝ සවැත් නුවර එක්තරා බමුණෙක් හිටියා. මේ බමුණගේ පවුල හිටියා සහෝදරවරු කිහිප දෙනෙක්. මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙලා සව් කෙලසුන් නසා රහත් වුණා. මේ බාලම බමුණට හිතුණා මගේ පවුලත් නැති කළා. වංශ පරම්පරාවක් ඉඳලා දැම්මා. කුලෝපච්ඡේදාය පටිපන්නෝ සමනෝ ගෞතමෝ. මේ ශ්‍රමණ ගෞතමයෝ කුලයන්හි පැවැත්ම නසනවා.
මෙහෙම වුණොත් කොහොමද මේ પરම්පරාව ඉස්සරහට යන්නේ? මේ තරුණයෝ තරුණියෝ පැවිදි වෙනවා. පෞල් ජීවිත ගත කරන අය අතහැරලා පැවිදි වෙනවා. ඔන්න ඔය අදහස හිතට අරගෙන හොඳ වයින් දෙකක් කතා කරන්න ඕන කියලා අපේ වැහැරෙන් කියනවා නම් මේ සැහැසි බමුණා නපුරු හිතකින් පරුස වචන කටාග රඳවාගෙන බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා මේ ලොවක් සනසාලු දසබල දහරි අස්සම සම මහා මුනිවරයා නේද? බ්‍රහ්මයෝ දෙවියෝ පවා ලං වෙන්නේ බොහෝම භයපක්ෂපාතීත්වය ඇතිව. එහෙව් මුනිවරයේ කබියස මට මෙහෙම හැසිරෙන්න පුළුවන්ද? මේ එකක්වත් හිතට ආවේ නැහැ. ද්වේෂයේ ඇති අඳුර බලන්න, ද්වේෂයේ ඇති අශ්ලීල භාවය බලන්න බුදුරජාණන් වහන්සේට හොඳටම නේකාකාර වචන පාවිච්චි කරලා බැනවැදුනා. මේ සියල්ලම භාග්‍යවතුන් වහන්සේ ඉතා නිහඬ මුවින් සිරි මුව මඩලින් වචනයක්වත් දේශනා නොකර අසා සිටිමින් බොහෝම සිනහා මුසු මුහුණින් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නව දැකලා මේ බමුණා හිතනවා දැන් නම් මේ තරහ ගිහිල්ලා තමයි. තරහ ගියා නේද? ආන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය මා වගේ උදවියට කිසිසේත්ම ද්වේෂය ඇති වෙන්නේ නැහැ. ද්වේෂය ප්‍රහාණය කොටහමාරයි. දන්තස්ස සමජීවිනෝ දමනේ උපරිම තැනට ගිය සාන්ත ජීවිතයක් ඇති ද්වේෂය ප්‍රහාණය කරපු අයට කොයින් ද්වේෂය උපදින්නද? එනිසා මා වගේ අය මේ ලෝකේ ද්වේෂය ඇති කරගත් අය කෙරෙහි කම්පා වෙන්නේ නැහැ කිව්වා. යම් කිසි කෙනෙක් දේශනා කළා යම් කිසි කෙනෙක් තරහෙන් වෛරයෙන් ඉන්නවා කියලා දැනගෙන එයා කෙරෙහි එයාගේ වචන වලින් එයාගේ හැසිරීමෙන් අනේකා තරහ ඇති කර ගන්නවා නම් උදාහරණයක් ලෙස කියනවා නම් ඔබට කවුරුන්නෝ කෙනෙක් තරහින් හිත බොහොම මූණ නරක් කරගෙන කතා කරනවා. ඒ දෙස බලලා ඇයි මට මෙහෙම කතා කරන්නේ මෙහෙම කතා කරන්න වටිනවද කියලා ඔබත් ඊට දෙවනි නොවෙන්න සරවචනකින් කතා කරනවා නම් ඒක මේ ශාසනය අනුමත කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා යෝ කුද්ධෝ පටිකුච්චති උබින්න මනත්තම් චරති කියලා. ද්වේෂයෙන් යුක්ත කෙනෙක් දැකලා ඒ ද්වේෂයෙන් යුක්ත පුද්ගලයා පිළිබඳව තවත් ද්වේෂයෙන් කටයුතු කරනවා නම් බාහිර ප්‍රජාවත් ඒ දෙන්න ඔවුන්ටම අනර්ථයක් කරගන්නවා. ඒ නිසා මම එහෙම කරගන්නෑ කිව්වා. මේ වදන් වල සිරි මූ මණ්ඩලින් පිට වෙනකොට මහා කරුණාවෙන් උණුහුම්ව මහා මෛත්‍රියෙන් උණුහුම්ව මහා ප්‍රඥාවෙන් උණුහුම්ව මේ වදන් වලම අර සැහැසි ඒ වගේම ද්වේෂයෙන් රත් වූ බ්‍රාහ්මණයාට අමාවැස්සක් වුණා. අවසානයේ ඔහු තීරණය කළා මෙහි වූ සංසුන්කමක් මෙහි වූ ඉවසීමක් අභියස මම්මොටද ගිහි ගෙදර යන්නේ. මෙතනනේ සැනසෙන තැන. මෙතනනේ සංසුන් භාවය. මෙතනනේ සැපත තියෙන්නේ. මේනේ නිමිච්ච හිතක අසිරිය නේද මේ? සංසුන් සිතක අසිරිය නේද මේ? මෙහෙම නේද ලෝකේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. වෛරයට වෛරයෙන් පිළිතුරු දීලා හරියන්නේ නැහැ. ඉරිසියාවට ඉරිසියාකම් කරලා හරියන්නේ නැහැ. මසුරුකම් අභියස මසුරුකම් කරලා හරියන්නේ නැහැ. බුද්ධ වචනේ අපට දේශනා කළා දිනේ කදරියම් දානේන සත්‍යේන අලිකවාදිනා. බුද්ධ වචනේ තියෙන අසාධුන් සාධුනාදිනේ. යම් කිසි අසත්පුරුෂකම් කරන ලෝකයක නම් අපේ පැත්තෙන් අපි අසත්පුරුෂකම් නෙමෙයි සත්පුරුෂකමින්මයි අපි දිනන්න ඕන. මසුරුකමින් නෙමෙයි අපිට දිනන්න පුළුවන් වෙන්නේ නිර්ලෝභී භාවයෙන්මයි දිනන්න පුළුවන් වෙන්නේ. වෛරයෙන් ජයග්‍රහණයක් ඇත්තේම නැහැ. මෛත්‍රිය අභියසය ජයග්‍රහණය ලැබෙන්නේ. සසරට ඇලීමෙන් බැඳීමෙන් රැඳීමෙන් කිසිසේත් සැපතක් නැහැ. අතමිදෙන්න පාරමී පුරා ගැනීමෙන් තමයි සැපත ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේට ධර්මයට සංඝයාට පිටුපෑමෙන් කිසිදාක හොඳක් වන්නේ නැහැ. ලං වෙලා වඩාත් ආදරයෙන් සුවචව කීකරුව පිළිවෙත් පිරීමෙන් තමයි කවදා හෝ කෙදිනක හෝ භව දුක නිමාවන්නේ. එනිසා පින්වතුනි එදා ඒ බමුණත් සසුන්ගත වෙලා සව් කෙලෙසුන් නසා රහත් වෙලා සසරක දුක් නිමා කළා. මා පුදුමයි මේ ආශ්චර්යමත් ශාසනය ඕනම කෙනෙකුට විවෘතයි. ශාසනීය දොරගුළු. එනිසා යම් කිසි කෙනෙක් සීලවන්තව සමාධි සම්පන්නව අර කිව්වා වගේ බුද්ධානුසති භාවනාව නිතර යෙදෙමින් ඒ අශ්‍රද්ධාව දුරු කරමින් ශ්‍රද්ධාව උපද්දවා බුදු ගුණ හිතා සිල්වත් වෙමින් ඊළඟට පරමාදර මෛත්‍රිය සත්වයන්ට පවත්වමින් සියලු සත්වයෝ මේ ලෝකුසේ සුවපත් වූ වෙත්වා දුක් නැත්තෝ වේවා. මරණය අභියස අපි සියලු දෙනා සිටින්නේ මොනවා බෙදා ගන්නද? මේ මහ පොළොවේ කී දෙනෙක් වැට කඩළු ගසන්ට ඇතිද? පවුරු ප්‍රාකාර බඳින්ට ඇතිද? කොහේ කිසිවක් අද ඉතුරු වී තිබේද? ඔවුන්ගේ ජීවිතද ඔවුන් තනු ඉදිකල දේත මහ පොළොවට පස්විය ගිය කල්හි මේ කෙටි කාලයක් ජීවත් වෙන්න ආපු අපට මොන රැඟුමක්ද මොන වැයුමක්ද? ආන්නෙම කල්පනා කරන්න. එතකොට තමයි ප්‍රඥාව පහළ වෙන්නේ. සතුට නැති වෙන්නේ නැහැ. සතුට බොහෝ කල් පවතිනවා.
එනිසා පින්වතුනි දේශනා කළේ බුදු ගුණ භාවනාවේ නිතර යෙදෙන්න ඕන. එතකොට හදවතේ ශ්‍රද්ධාව ඉස්මතු වෙවි ශ්‍රද්ධාව ඉස්මතු වෙනකොට වෛරය දුරු වෙලා මෛත්‍රිය ඉස්මතු වෙනවා. මහා කරුණික බුදුරජාණෝ පරම මෛත්‍රියෙන් ලොව ඇමතෝසේක. එවන් ශාස්ත්‍රෝන් වහන්සේ නමකගේ ශ්‍රාවකයෙක් වන මා වෛරයෙන් සැලකීම යුතු වන්නේ නැහැ. මගේ හදවතේ මෛත්‍රිය පිහිටුවා ගන්න ඕන. අමාරුයි තමයි. ද්වේෂ ගිනි දැල් පැතිර නැගෙනවා තමයි. මෛත්‍රියට උදව්වක් නැහැ. ද්වේෂය උපද්දවන්න ඕන තරම් ලෝකේ උදව් කරાવી. හැබැයි එහෙමයි කියලා ඉපදුනොත් ද්වේෂය මගේ හදවතේ නරක වෙන්නේ, ගිනිබත් වෙන්නේ මගේ හදවතයි. ආන්නෙම කල්පනා කරන්න ඕන. ආන්නෙම හිතේ තමම නිවි සැනසෙනවා. මක් නිසාද? මගේ ශාස්ත්‍රඥ වහන්සේ උපරිමයෙන් නිවි සැනසුණා. මහා සංඝරත්නයේ සරියොත් මුගලන් පෙළපත නිමි සැනසී සසරින් අත මිදී ගියා. එනිසා මම සිල්වත් වෙනවා, මම මෛත්‍රී සම්පන්න වෙනවා. ගිහි ශ්‍රාවකවරු ගැන හිතන්න ඕනි. ඒ පින් ඇති විසාකාව නිමි සැනසී ගියා. පින් ඇති සුදත්ත සිරිතුමා නිමි සැනසී ගියා. එදා ඒ උත්තරා කුමාරිකාව ඔළුවට උණු තෙල් සිද්ධි පවා මෛත්‍රියේම පිහිටියා. එදා ඒ සාමාවතිය ඊ විසපෝපු ඊතලයෙන් විදිත්ති බව පරම මෛත්‍රියෙන් මේ අවස්ථාව අභිභවනය කළා. එදා ඒ මහා රාජ දේවිය ගිනි මැලයකට දමද්දී පවා බුදු ගුණයි මෛත්‍රිය ඇසී කළා. ඒ ගින්න සඳුන් කල්කයක්සේ සුවදායක කරගත්තා. මේ ඉතිහාසය සිහි කරන්න ඕන. ඉතිහාසයේ බණකතා සිහි කර ආදර්ශය ගන්න ඕනි. මක් නිසාද? මෛත්‍රියේ ආදර්ශ ලෝකයේ අද අඩුයි. ඒ ශ්‍රද්ධාවේ ආදර්ශ සද්ධාවේ කැඩපත් අද ලෝකයේ අඩුයි. වෛරයේ කැඩපත් හැම තැනම, අශ්‍රද්ධාවේ කැඩපත්, අසත්පුරුෂකමේ කැඩපත්, කුරිරුකමේ කුහකකමේ කැඩපත් හැම පැත්තෙන්ම එල්ල වෙනවා මේ ජීවත් වන પરම්පරාවට. එතකොට ඒ කැඩපත් වලින් අපදෙස බැලුවොත් අපට පේන්නේ අපේ හදවතත් වෛරයෙන් රත් වෙලා. එසේ නොවන්නට ඔබම වග බලා ගන්න ඕනි. කරලා දෙන්න කෙනෙක් නැහැ. තුම් හේහි කිච්ඡං ආතප්පං. නුඹලාම මේ මාර්ගය අනුගමනය කරමින් මේ ධම් අසාසා පිළිපදින්න. අක්ඛාතාරෝ තථාගත බුදුවරු අමයුරු ධර්මය සමකල්ලි අනුකම්පාවෙන් දේශනා කරනවා. දැන් ඔබට පින්වතුනි මේ කාලයයි. එනිසා වඩාත් වැඩි උනන්දුවකින් බුදුගුණ මාලාව මෙනෙහි කර මා සරණ ගිය බුදුරජාණෝ සියලු කෙලෙසුන් නැසූසේක් අරහං වනසේක අරහං වතසෝ භගවා. මා සරණ ගිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියල්ල දත්තෙහින් ගුරු උපදේශ නැතිවම සියල්ල දත්තෙහින් සම්මා සම්බුද්ධ වනසේක. සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ. මා සරණගේ මහා මුනිවරයෝ අෂ්ටවිද්‍යා 15 චරණ ධර්ම ධාරීව මේ මිහිමත ඉහළම පාරිශුද්ධිය සනිටුවන් කළසේක. සෝ භගවා ඉතිපි අරහ ඉතිපි විඤ්ඤාචරණ සම්පන්නෝ. නොවරදින ගමන් මඟ දැන හඳුනාගෙන සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා නොවක් ගමනින් සම්මා සම්බුද්ධ රාජ්‍ය කරා වැඩම කළා. කියා දෙන්න කෙනෙක් නොසිටි කල්හි මධ්‍යම ප්‍රතිපදාව හඳුනාගත්සේක් ගයාවේ පින්බිමේ ලෝතුරා බුද්ධ රාජ්‍ය ලබා සුන්දර නිවන් පුරට වැඩම කළා. සෝ භගවා ඉතිපි සුගතෝ කියලා බුදු ගුණ සිහිපත් කරන්න ඕන. ලෝකය ගැන කාටත් නොවිසඳුන ප්‍රශ්න තියෙනවා හැම කාලයකම. ලෝකයේ පිළිබඳව සියලු ප්‍රශ්න සියලු කාරණා සර්වාකාරයෙන් දත් එකම මුනිරුවනයි ලෝකෙ විද්‍යමාන වන්නේ. ඒ තමයි සෝ භගවායිතපි ලෝකවිදූ බුදුරජාණන් වහන්සේ. ඒ භාග්‍යවතුන් වහන්සේ සත්ව සංඛාර අවකාශ ලෝකය සහ මුලින්ම දැකවදාළ හේයින් ඒ ගැන විස්තර කරොත් තුන්යම් රැයක් කිව හැකි. ඒසා ආශ්චර්යමත් අවබෝධයක් ඇති හේයින් ලෝකවිදූ වනසේක කියලා සිහිපත් කරන්න ඕන. දෙවියන් බ්‍රහ්මයන් සකදමින සත්ව ප්‍රජාවම නිවන උපාය දන්නවා. හික්මවන උපාය දන්නවා. මම මෙහෙම හැවුවොත් පින්වතුනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වැදලා අඩුම තරමින් සහස්‍ර 2මාරක් අවුරුදු වලින් 2500ක් මෙහිම සංසුන් පිරිසක් අදත් ලෝකේ කාටද හදන්න පුළුවන්. මේ වාගේ හිත් නිවාලන්නට නිහඬ කරන්නට සෝතාවධානයට නතු කර ගන්නට ඒ වාගේ උතුමන් වහන්සේ නමකගේ ජීවන චර්යා හේද්දී හික්මවන්නට කාටද පුළුවන් වන්නේ? අදත් මෙහිම සංසුන් බවක් ඔබේ ජීවිතයෙන් ඔබ විද්‍යමාන කළා නම් කවුරු නිසාද කාගේ බලයකටද? ඒ තමයි බුදු බලය, අනුත්තර පුරිස ධම්ම සාර්ථි ගුණය. එනිසා ඕනම පුද්ගලයෙක් පින් තිබේ නම් හික්මවලා දමනය කළා උපායකයාදී සසරින් එහාට ආමා නිමනට යොමු කරන්න බුදුරජාණන් වහන්සේට පුළුවන්. සෝ භගවා ඉතිපි අනුත්තරෝ පුරිස ධම්ම සාරථි කියලා අපි බුදු ගුණ සිහි කරන්න ඕන. ඒ වගේම ඒ භාග්‍යවතුන් වහන්සේ විනා දෙවියන්ට පිළිසරණක් තිබේද? දෙවියන්ට පිළිසරණක් නැහැ. ඒ භාග්‍යවතුන් වහන්සේ නැති ලෝකයක
බ්‍රහ්මයන් පවා අනාතයි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදා නොවූ ලෝකයක සත්ව ප්‍රජාවම අසරණයි. සුගති මඟ දන්නේ නැහැ, දුගති මඟ දන්නේ නැහැ. මේ දෙකම දැනගන්නේ නැති කෙනෙක් අනුගමනය කරන්නේ නිසංග වශයෙන් දුර්ගති මාර්ගයක. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නැසෙන ලෝකයා යන්නේ සතර අපායටයි. මෙලොවාර්ථයෙන් පරලොවාර්ථයෙන් උත්තම නිර්වාණාර්ථයෙන් මඟ කියන්ට සමත් බුදුරජාණන් වහන්සේ තමයි ඒකාන්තයෙන් සත්තා දේව මනුස්සානං. සෝ භගවා සත්තා දේව මනුස්සානං කියලා අපි බුදුගුණ සිහි කරන්න ඕන. ඒ වගේම අවබෝධ කළ අමාදහම් නොමසුරුව 45 අවුරුද්දක් එකම අදිතනින් දේශනා කළසේක් සෝ භගවා ඉතිපි බුද්ධෝ කියලා අපි සිහිපත් කරන්න ඕන. භාග්‍යය, වාසනාව, සුන්දරත්වය, ඒ වගේම ආශ්චර්ය ආනුභාවය මේ සියල්ලම එකතැන් වූ ජීවිතය තමයි ඒ බුද්ධ සම්බුද්ධ ජීවිතය. රූපයෙන් අනූපමා සම, කටහඬින් අනූපමා සම, ධර්ම කාය සම්පත්තියෙන් අනූපමා සම, පාරමී සම්පත්තියෙන් අනූපමා සම, කිසිදාක විවරණය කළ නොහැකි මට්ටමේ රූගුණ වරුණා ඇති, කිසිදාක විවරණ සපය අවසන් කළ නොහැකි ගුණ රූ වරුණා ඇති බුදුරජාණන් වහන්සේ තමයි ලෝකේ භාග්‍යවන්තම උතුමන් වහන්සේ. එනිසා සෝ භගවා ඉතිපි භගවා කියලා නිතර බුදු ගුණ සිහිපත් කරනවා. ඒක පුරුද්දක් කරගෙන ඊළඟට මෛත්‍රිය පුරුද්දක් කරගෙන මරණ සතිය පුරුද්දක් කරගන්න ඕනි. මේ තමන්ගේ කය පිළිබඳව මගේ මේ ශරීරයේ මිනිමුතු ආදියකින් තනුණක් නොවේයි. කෙස්ලොම් නියදත් ආදියෙන් යකියා මේ ශරීරයේ අසුභය මෙනෙහි කරන්න ඕන. අන්න එහෙම මෙනෙහි කර අනිත්‍ය සංඥා, දුක්ඛ සංඥා, අනාත්ම සංඥා උපද්දවා ගනිමින් නිවනට යොමු කළ සිතින් වාසය කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ වැඩම කොට වදාළ වර්ණනා කොට වදාළ ශාන්ත නිවන මමිසින්ද ඒ කාන්තෙන් අගය කළ යුතුයි. මටද ඒ ශාන්ත නිවන ශ්‍රේෂ්ඨ දෙයක්සේ අසම සම දෙයක්සේ ඒ කාන්තෙන් මාද වටහා ගත යුතුයි. ඒ පාරෙම මමත් යන්න ඕන. සරියුත් මුගලන් දෙනම වැඩි පාරෙම මමත් යන්න ඕන. කෙහෙමා උප්පලවන්නා වැඩි පාරෙම මම යන්න ඕන. මේ මහා ශ්‍රාවකවරු ඒ ආර්යයන් වහන්සේලාගේ ගමන් මගේම මම යන්න ඕන. සසරට පිටුපා යන්නට මං අදිෂ්ඨාන කර ගන්න ඕන. කෙලස් ගිනි දැන් නිවාලන්නට ඕන. සිතක පාරිශුද්ධිය සමාධිය සනිටුවන් කර ගන්න ඕන. චතුරාර්ය සත්‍ය නුවණින් විමසන්න ඕන. සංසාරයට අයිති සියල්ල අයිති වන්නේ දුකටයි. දුක තනන කාම භව විභව තණ්හාව දුකට හේතුවයි. හේතුව නැති කරන්න පුළුවන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පමණයි. එනම් සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත පිළිවෙත් මගට පමණයි. ඒ මාර්ගයෙන් ගමන් කළොත් තමයි දුක්ඛ නිරෝධය සාක්ෂාත් වන්නේ. ආය මේ උතුම් චතුරාර්ය සත්‍ය දේශනාවට සංශෝධන නැහැ. ඌන පූර්ණ නැහැ. අතිරික්ත හැලීම් නැහැ. එනිසා ඒ උත්තම සනාතන ධර්මයේ මම පසක් කර ගන්නට ඕන. මටම මම ආදරය කරන්න ඕන. මගේ ජීවිතයේ අන්තිම ඇසිල්ල දක්වාම මම කමඨහනේ යෙදෙන්න ඕන. ජීවිතේ සාමාන්‍ය කටයුතු කරන ගමන් මම මේ භාවනාවේ යෙදෙනවා. අමුතුවෙන් කාලයක් තිබුණත් නොතිබුණත් මම බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කර ජීවිතේ කල් ගෙවනවා. එක්ක මෙලොවදී නැත්නම් යන ගමනේ තව ජීවිත කිහිපයකින් හරි මගපල ශාන්ත නිවන ලබා මම ඒකාන්තයෙන් සැනසෙනවා කියන අදිෂ්ඨානය හැම කෙනාම හිතට ගන්න. අද මේ උතුම් ධර්මානුශාසනාව මේ බණ මඩුවේ ඇසුන දහම් රාවය මේ මොහොතේදී මාවටපත් වෙනවා. හැමදෙනාම මෙතෙක් වෙලා සංසුන් සිතින් සංසුන් ගතින් මේ අමයුරු බණපද මාලා බුදු ගුණ මාලා ශ්‍රවණය කරමින් ලැබුවා වූ මේ උලාර උතුම් ඥාන සම්ප්‍රයුක්ත සෝමනස්ස සහගත කුසල් පරම්පරාව මේ පුණ්‍ය පරම්පරාව මේ පාරමී පරම්පරාව අපි හැමෝටම උතුම් ධර්මාවබෝධය පිණිස උපකාර වේවා කියලා අපි සාදු කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමු. විශේෂයෙන් මීට 4 මාසයකට පෙර පරලෝ සැපත් ඩී.එම්. යසෝමැණිකේ ඒ ගුණමත් මෑණියන්ගේ දරු පිරිස විසින් තමයි අද මේ උතුම් බණ මඩුව මෙලෙසින් බොහොම ලස්සනට සංවිධානය කරගත්තේ. ඒ පින්වත් ශාන්ත මැතිතුමා අපට බොහෝ කලකට පෙර ආරාධනා කළා. එසේ ආරාධනා කරමින් අද මේ විශාල ධර්ම දානමේ පින්කම හැමදෙනා වෙනුවෙන්ම මේ විදියට සම්පාදනය කළා. ඒ උතුම් දයාබර ඒ උතුම් පින්කම සිද්ධ කළ ඒ දයාබර මෑණියන්ට අද පින් පැමිණවීම දැන් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පරලෝ සැපත් ඩී.එම්. හීන් බණ්ඩා පියතුමන්ට සහ ප්‍රියන්ත පුතණුවන්ගේ ආදරණීය පියාණන් වන ඩී.එම්. පොඩි බණ්ඩා මහත්මයාට
ඒ ධනපාල පියතුමාට මීට දින 10කට පෙර පරලෝසපත් ඩී.එම්. බණ්ඩාර මැණිකේ ආච්චාම ප්‍රධාන පින් බලාපොරොත්තු වන වර්ග පරම්පරාවේ සීළු ඥාති බන්දු වර්ගයා මේ මොහොතේ බොහොම කෙලෙහි ගුණ සැලකීමෙන් සිහිපත් කරන්නට යෙදෙනවා. පරලෝසපත් දාස මාම ඇතුළු පරම්පරාවේ සීළු දෙනා සිහිපත් කරනවා. ඒ වගේම දේශකයන් වහන්සේට ආශිර්වාද කරන අතර අද දින උපන් දිනයේ යෙදෙන උපමාලී සොහොයුරිය හා දයාරත්න සොහොයුරාට බොහොම මෙත් සිතින් ආශිර්වාද කරනවා. සුජීවත්ව වාසය කරන පින්වත් අයිරාංගනී අම්මා ප්‍රධාන සහෝදර පිරිසට සහ මෙම පින්කම සාර්ථක කර ගැනීමට උදව් උපකාර කරපු සියලු දෙනාටත් පින්වත් ගුණසේන මහත්මයා සහ සමරි බාප්පා ඇතුළු ප්‍රධාන ගම්වාසීන් හැමෝම සිහි කරලා මේ පින්කමට වචනයකින් හෝ අතහිත දීපු සහ සම්බන්ධ වෙච්ච මේ පින්කමට තමන්ගේ දායකත්වය ලබා දීපු හැම දෙනාටම ආශිර්වාද කරනවා. ඒ වගේම මේ උතුම් බණ මඩුවට පැමිණ බණ පදයක් අහලා සිත නිවාගත් හැම දෙනාගේ නමින් අභාව ප්‍රාප්ත සියලු දෙනාට අද පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. ඒ වගේම ස්වාමින් වහන්සේලාට ආරාධනා කිරීමේ කටයුතු අනෙකුත් සංවිධාන කටයුතු සඳහා සම්බන්ධ වූ මధుක ගුණතිලක මහත්මයා සහ ඒ උදව් උපකාර කර සියලු දෙනාට ඒ වගේම ප්‍රියන්ත දිසානායක මහත්මයා ඇතුළු ඒ සත්පුරුෂ සියලු දෙනාට බොහොම මෛත්‍රියෙන් ආශිර්වාද කරමින් තමයි මේ මහර්ග පින්කම අද දවසේ මෙලෙසින් බොහෝම අනුස්මරණීයව නිමාවට පත් කරන්න යෙදෙන්නේ. විශේෂයෙන් අපගේ කල්යාණ මිත්‍ර ඒ සාගර සුමන ස්වාමින් වහන්සේ බොහෝම සත්පුරුෂ චේතනාවෙන් ඒ පින්වත් ශාන්ත මහත්මයාට ඒ කල්යාණ මිත්‍රත්වයෙන් උපකාර කරමින් මේ බණ මඩු සංවිධානය කරන්නට විශාල මඟ පෙන්වීමක් කැපකිරීමක් සිද්ධ කළා. ඉතින් ඒ පින්වත් ස්වාමින් වහන්සේට ඒ වගේ මේ සහෝදර ස්වාමින් වහන්සේට ඒ වගේ මේ පින්වත් ස්වාමින් වහන්සේලාගේ දායක පරම්පරාවේ සිල් දෙනා අපි සිහි කරනවා. ඒ වගේම මේ පින්වත් සිල්මෑණියන් දූල පුතාලා වැඩිහිටියෝ තරුණ තරුණියෝ ගම්වාසීන් මේ හැම දෙනාගේ නමින් අභාව ප්‍රාප්ත සියලු දෙනා අපි සිහි කරගනිමු. ඒ වගේම පසුගිය කාලේ මේ පළාත්වල ව්‍යසනයට පත්ව ජීවිතවලින් සමුගත් සියලු දෙනා සිහි කරගනිමු. සක්දෙව් රජතුමා සතරවරම් දෙව් රාජවරු ආර්ය සුමන සමම් දෙවියන් මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ මිහි තලයේ පටන් බඹවිමන් දක්වා මෙසක්වල පටන් පිටසක්වල දක්වා සකල විද සත්ව ප්‍රජාවටම අපි අද මේ සම්පාදනය කරගත් අත්‍යුදාර පුණ්‍ය ප්‍රතිලාභයේ පුණ්‍ය සම්පදාව අපි අනුමෝදන් කරමු. කැමැත්තෝ රිසිසේ සිත්සේ අනුමෝදන් වෙත්වා. ඔවුන්ගේ ජීවිත මේ උලාර පුණ්‍යානුමෝදනාවෙන් වාසනාවන්ත වේවා. සසරක දුක් නිමා වී ශාන්ත නිවනම මුණ ගැසේවා කියලා අපි අද පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු. සියලු දෙවියෝ මෙපින් ලබත්වා කියලා සාදු කියලා ගාථා කියන්නේ. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය සම්මේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සාධු සාධු සාධු. පරම පූජනීය මහා සංඝරත්නයටත් මිසිල් මෑණියන් ඇතුළු ඒ පින්වත් ශාන්ත මැතිතුමා එම පවුලේ සියලු දෙනා ආදරණීය දරුවන් ඒ වගේම මේ පින්කමට වචනයකින් හෝ අතහිත දීපු සත්පුරුෂ සියලු දෙනා මේ බණ මඩුවට ඇවිල්ලා දහම් කතාවට සවන් දීලා සිත සනසාගත් ආදරණීය හදවත් ඇති හැමෝම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ලෙස ඇසූ බුදු ගුණ ඇසූ බුදුබණ හිතේ පිහිටුවාගෙන මේ බණ මඩුවෙන් ඇසුන බණ කතාවෙන් ධෛර්ය වීරිය හිතට අරගෙන අකම්පිතව අටලෝ දහමින් කම්පා නොවි පාරමිතා ටික පුරාගෙන මේ ජීවිතය තුළ තම තමත් සදහම් ශ්‍රවණය කරමින් ජීවිතයට සැනසෙල්ල හදාගන්නට මෙලොවදීම උතුම් පිළිවෙත සම්පූර්ණ කරන්න යටත් පිරිසයින් සෝතාපන්න වෙලා හරි මේ ජීවිතය අවසන් කරන්නට මේ හැම දිනාටම වාසනාව වේවා කියලා මම ආශිර්වාද කරනවා. ගමන සුගතියක්ම වේවා. කෙදිනක නමුත් චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ වී සංසාරයක දුක් නිමා වී අමා අස්වැසිලි ලබත්වා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සාදු සාදු සාදු. මේ මහා පොළොවේ විශාල ප්‍රමාණයක් ගල් තියෙනවා. නමුත් මැණික් ගල් කියන ඒවා අතිශයින්ම දුර්ලභයි. වනාන්තරයේ ඕනතරම් ඇත්තු ඉන්නවා. ගජමුතු තියෙන ඇත්තු අතිශයින්ම දුර්ලභයි. ඒ වගේම වනාන්තරයේ ඕනතරම් ගස් තියෙනවා. හඳුන් ගහ කියන ගස ඊටාම දුර්ලභයි. මේ සමාජයේ ඕනතරම් මිනිස්සු ඉන්නවා. සත්පුරුෂ කල්යාණ උත්තමයන් වහන්සේලා දුර්ලභයි. භික්ෂු සමාජය තුල ව්‍යක්ත විනීත බහුශ්‍රුත ධර්මදර ධර්මානුධර්ම පටිපන්න මහා යතිවරයන් වහන්සේලා දුර්ලභයි. එනිසා ඔබටත් මටත් මේ ගෞතම බුද්ධ ශාසනය ශ්‍රමණ ධර්මයන්ගෙන් සෝමමාන කරමින් සරුවක්ඥ දේශනාව ප්‍රාතිහාර්යමය දේශනයන් පවත්වමින් ගම් නියම් ගම් තිසාරා සිටින සදැහැති බෞද්ධ ජනතාවගේ ධර්ම අවබෝධයේ උදෙසා සදහැ සිතින් අපෙන් අබමල් රේණුවක දෙයක් බලාපොරොත්තු නැතුව නිස්සරණ අධ්‍යාසයෙන්ම මේ ධර්මයේ ජන sannivedanaya කරන මෙවැනි කල්යාණ මිත්‍ර උත්තමයන් වහන්සේලා ඔබටත් මටත් නිවන් දකින જાතිය දක්වාම ප්‍රමුඛ ස්ථානයේ තබාගෙන ප්‍රධානත්වයේ තබාගෙන අනුශාසනා තත්වයේ තබාගෙන පෙරුම් දහම් පුරා සසරෙන් එතර වීම පිණිසම මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය උපකාර වේවා වේවා කියලා මම ප්‍රාර්ථනා කරමින් ඔබත් මමත් හෝරාවකට වැඩි කාලයක් උතුම් ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඔබගේත් මගේ సంతාන තුල පහළ වුණු සෝමනස්ස සහගත වූ ඥාන සම්පයුක්ත වූ අසංකාරික වූ සිය ගණන් දක්ෂ ගණන් කෝටි ගණන් අසංකේය ගණන් කුසල චිත්ත වීති පරම්පරාවේ ධර්ම ශක්තියේ මහානුභාව සම්පන්න කුසල ශක්තිය අද මේ පින්වත් දේශනාව සිද්ධ කරන්නට යෙදුණු අතිගරු පූජනීය ස්වාමින් වහන්සේගේ ජීවිතයට උතුම්ම පාරමී ශක්තියක් වේවා. ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, චිරජීවනයේ සැලසේවා. තව බොහෝ කාලයක් මේ ගෞතම බුද්ධ ශාසනය සෝභමාන කරමින් පාරමී පුරා කුඩා කාලයේම යම් නිස්සරණ අධ්‍යාසයකින් අමෝහ අධ්‍යාසයකින් සසුන්ගත වුණේ නම් එහි කෙලවර වූ පැතූ බෝධිඥානයකට අනුව ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය ප්‍රතිලාභයේ පිණිස අප సంతාන තුල දියුණුණු කුසල ශක්තියද ස්වාමින් වහන්සේගේ ශ්‍රේෂ්ඨ උතුම් මහානුභාව සම්පන්න පාරමී ගමනට උතුම්ම ශක්තියක් වේවා වේවා කියලා ඉමහත් ගෞරවයෙන් අපි ආශිර්වාද කරන අතර මේ පින්කම අපිට සාර්ථකව කර ගැනීමට අපිට කටයුතු සම්පාදනය කර දීමෙහිලා හංගුරංගිත ප්‍රාදේශීය සභාපතිතුමන් ගමේ මන්ත්‍රීතුමන් අතිශයින්ම අපිට සත්පුරුෂ කල්යාණ මිත්‍රත්වයේ දැක්වයි සෑම දිනාටමත් ගම්වාසී සෑම දිනාටමත් ඒ වගේම ජපාන රටේ සිටින අපේ චන්දිම අබේගුණසේකර පුතුණුවන්ටත් ඒ වගේම කුමුදු අබේගුණසේකර දියණියටත් නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් මම මගේ ජීවිතය තුළ අවුරුදු 52 තුළ මා සිද්ධ කරපු ශ්‍රේෂ්ඨම කුසල ශක්තිය සහ සතුට අද ලැබුවා. ඒ තමයි
මගේ ගුණවත් මෑණියන් වහන්සේ වෙනුවෙන් මෙවැනි ධර්මශාලාවකට මෙවැනි ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ නමක් වඩමවා ගැනීමට ලැබීම මගේ සංසාර ගමනේ උතුම්ම භාග්‍යයක් කොට සලකනවා. ඒ අවස්ථාව සලසා දුන්නා වූ පූජනීය ස්වාමින් වහන්සේ පැතූ බෝධිඥානයකට අනුව ඉක්මම් භවයකදී නිවන් අවබෝධී පිණිස මේ කුසලය හේතු උපනිශ්‍රේ වේවා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ හැම දෙනාට තෙරුවන් සරණයි. ඒ වගේම විශේෂයෙන්ම මේ විසිතුරු දහම් මණ්ඩපයේ සකස් කිරීමේලා දිවා රාත්‍රී දෙකේ මට උපදෙස් දෙමින් කල්යාණ මිත්‍රත්වයෙන් උපකාර කරන්නට යෙදුණු නම කියන්නට අවසරයි අතිගරු පූජනීය බඹරැල්ල ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක සාගර සුමන ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් සිරිනන්ද ස්වාමින් වහන්සේටත් නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා. මෙම උතුම් පින්කමේ සියලු පුණ්‍ය ධර්මයන් ඩී.එම්. යශෝ මැණිකී මෑණියන්ටත් ඩී.එම්. හීම්බණ්ඩා පියතුමා ඇතුළු පරලොව සැපත් සියලු ඥාති සමූහයාට නැවත නැවතත් අනුමෝදන් වේවා. කේශර TV දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.